code එකක් Microsoft Learn එකේ ඔයගලන්ට redemption code එකක් ගන්න පුළුවන් Microsoft Learn එකේ account එක අරින්න විදිහත් අපේ කට්ටිය කියලා දෙයි කොහොමවත් just put any questions on the chat. We're not keeping the mics open because there's a lot of people, actually 4,000 odd registered. We've got only an idea. So probably the message on its sessions will me away, but we've got about 4,000 registered today. So yes, so Jeffrey, over to you, sir. Thank you, Zappa. ගොඩක් කට්ටිය මෙතන ජොයින් වෙලා ඉන්න කට්ටිය ගොඩක් කට්ටිය දන්නවා ඇති මාව දන්නත් කට්ටියත් ඉන්නවා ඇති so මගේ නම ජිෆ්‍රී සදීප් මම Excel trainer කෙනෙක් and also Zafarullah එක්ක වැඩ කරනවා especially Copilot when it comes to Excel එකත් එක්ක Copilot එක්ක වැඩ කරද්දී මම ඒගොල්ලන්ට support දෙනවා so ඒගොල්ලොත් එක්ක වැඩ කරනවා so මේ session එක thanks for joining first of all ඔයගොල්ලෝ හැමෝම අද වැඩ දවස මේ වෙලාවේ join වෙනවා කියන්නේ සමහරවිට අමාරුයි but still මේ opportunity එක මේ කොහොමද වැඩ කරන්නේ මේකේ benefit එක ගන්න ඔයගොල්ලෝ සේරම join වෙලා ඉන්නවා thank you very much for that and thanks for trusting us so hope making ඕලන්ට ලොකු benefit එකක් ගන්න පුළුවන් කියලා හිතනවා so මේකේ එක positions වල ඉන්න කට්ටිය ඉඳීවි වෙනට මේ document එක ඔයගොල්ලන්ට share කරලා Copilot license එක ඔයගොල්ලන්ට මේ වැඩේ කරගන්න බෑ කියලා සමහර කට්ටියට මම දන්නවා so ඒ හින්දාම මගේ understanding එක මොනවද මගේ explanation එක මොනවද කියලා කිව්වොත් මේ documents ටික මෙතන කරන explanation එක තේරුම් ගන්න කොහොමද Copilot Excel එක ඇතුලේ හරියටම වැඩ කරන්නේ කියලා ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ knowledge එක apply කරන්න so first understanding එක ඕනනේ ඊට පස්සේ future එකේදී අපි තවත් sessions කරද්දී සමහර වෙලාවට මේ session එකටම තවත් සැරයක් join වෙලා මේ කොහොමද වෙන්නේ කියලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. So ගොඩාක් කතා කරන්න නැතුව ගොඩාක් Copilot ගැන විස්තර කරන්න නැතුව ඇත්තටම මේකේ මොනවද වෙන්නේ කොහොමද මේක use කරන්නේ කියන subject එකට කෙලින්ම බහිමු. alright මම screen එක share කරන්න. Alright. So Copilot Excel එක ඇතුලේ Copilot කියලා කියද්දි සාමාන්‍ය Copilot chat එකටයි මේකටයි ලොකු වෙනසක් තියෙනවා. Right. Copilot chat එක කියලා කියන්නේ සාමාන්‍ය chat GPT එකේ ප්‍රශ්නයක් අහනවා වගේ. Right. මගේ screen එක visible කවුරු හරි කාට හරි confirm කරන්න පුළුවන්ද? screen එක පේනවද නැද්ද කියන එක පොඩ්ඩක් please. Anyone? Yes, can Jeffrey. Right, awesome. So මෙතන Copilot එක Excel එක ඇතුලේ කොහොමද වැඩ කරන්නේ කියන එක අපි බලන්න යන්නේ. It's not a chat, right? So Copilot chat එක generally website එකේ හරි වෙන applications වල available, right? ඒ වුණාට Excel එක ඇතුලේ ඒක behave වෙන විදිය totally වෙනස්. ඒ කිව්වොත් මේ Excel එකේ අපේ sheets තියෙනවා. මේ sheets ඇතුලේ එයාත් එක්ක අපිට interact කරන්න පුළුවන් විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් මේක use කරන්න ඔයගොල්ලන්ට Copilot license එකක් ඕනේ. ඉතින් again කලින් කිව්වා වගේ ඒක න ලොකුවට worry වෙන්න එපා දැනට. මේ කොහොමද වැඩ කරන්නේ කියන understanding එක knowledge එක දෙන්න තමයි අපිට ඕනේ. ඒකවත් අපි හැමෝම basic ඉගෙන ගන්න try කරනවා Excel එක. ඒ වුණාට ලෝකේ වටේම හැමෝම Copilot එක use කරලා තව AI use කරලා ගොඩාක් දුර ගිහිල්ලා ඉවරයි. ඒ නිසාම තමයි අපි තීරණය කරේ Zafarullahටත් ලොකු vision එකක් තියෙනවා. ඒ වගේම මටත් ලොකු අන්ඩර්ස්ටෑන්ඩ් මට තුවමනාවක් තියෙනවා ලංකාව ඇතුලේ මේ Excel එක Copilot එක වැඩ කරන විදිහ හැමෝටම අරගෙන යන්න ඕනේ කියලා. So මේ අපි දෙන්නගේම same goal එක තියාගෙන තමයි අපි මේ session එක arrange කරේ. So මෙතන Copilot එක බලද්දී ඔයගොල්ලන්ට තේරෙයි කොහෙද අපි ඉන්නේ කොහාටද අපි යන්න ඕනේ කියලා. මේක examples ටික නිසා අන්තිම වෙනකම් මේක බලන්න. සමහර වෙලාවට boring නම් අපිට කියන්න ප්‍රශ්නයක් නැහැ. මම try කරන maximum මේක fast එකට ඒ වගේම තේරෙන විදිහට deliver කරන්න. ඉතින් අපි පටන් ගමු. right වේලාව waste කරන්න නැතුව. So Copilot එක Excel එක ඇතුලේ වැඩ කරන විදිහ කොහොමද කිව්වොත් ඕනම තැනක කොහොම මෙන්න menu එකේ තියෙයි. නැත්තම් මෙන්න මෙතන තියෙනවා. කොහේ හරි ඒගොල්ලෝ දායි. ඒක කාලෙත් එක වෙනස් වෙනවා. right ඉතින් අනාගතයේදී වෙන කොහේ හරි තියෙන්න පුළුවන්. ඒක හොයලා ගන්න වෙනවා. මම මෙතන click කරලා Copilot එක open කරගන්න. මේක open කරද්දිම මේක තියෙන්නේ already ඒ කියන්නේ අපේ document එක edit කරන මේක chat එක නෙමෙයි මේක document එක edit කරන Copilot එක Excel එක ඇතුලේ වැඩ කරන mode එකේ තමයි already තියෙන්නේ මෙන්න මෙතන auto කියලා එකක් තියෙනවා මේ click කරලා අපිට ඕන කරන model එක අපිට choose කරගන්න පුළුවන් මම ගොඩාක් දුරට ඒක auto තියලා තියෙන්නේ ගොඩාක් ඒගොල්ලෝ ඕන model එකක් automatically choose කරගන්නවා අපේ requirement එකට
ඒකන ලොකුවට වරි වෙන්න එපා. මෙන්න මෙතන තියෙන්නේ අපිට මෙතනින් අපිට අවශ්‍ය කරන sources choose කරගන්න පුළුවන්. දැන් මෙතන website work ඒව සේරම මම enable කරලා තියෙන්නේ. ඒක වෙන again don't worry too much. මේක කොහොමද වැඩ කරන්නේ කියන එක basic understanding එක ගත්තොත් හරි. මම දන්නවා මේ වගේ interface ඔයගොල්ලෝ already දැකලා තියෙනවා. right? ඒ නිසා මේවා click කරලා මොනවද තියෙන්නේ කියන එක ගැන බලන එක ලොකු දෙයක් නෙමෙයි. අපි දැන් කෙලින්ම මේ කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. right? so Copilot එක ඇතුලේ මෙතන පොඩි මගේ ප්‍රශ්නයක් තියෙනවා. sample data ටිකක් right? shipment number අපේ gold product ටිකක් තියෙනවා. quantity price per kilogram in US dollar and selling value. So making මට ඕන let's say total sale එක ගන්න මෙතනින්. right? total sale එක ලොකු දෙයක් නෙමෙයිනේ. sum එක ගහලා ගන්න පුළුවන්. අපි බලමු පුංචි example එකකින් පටන් අරන් යමු. එතකොට ලේසි හැමෝටම තේරෙන්නේ. මේකේ total එක ගන්න ඕන මට right? මම මෙතන prompt එක දාලා තියෙන්නේ. මම copy කරලා මෙතන paste කරන්න මම ආයෙ type කරගෙන ඉන්න ඕනේ නෑනේ. ඒකට මට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම මේකේ click කරන්න නැත්නම් enter කරන්න. දැන් prompt එක වැඩ කරනවා. එයා දන්නවා මම මේ table එක ගැන තමයි කතා කරන්න කියලා. මම total sale එක කියලා කියපු ගමන් එයා ගිහිල්ලා කලින් මේ table එක හඳුන ගන්නවා. right? ඒක හඳුනගත්තට පස්සේ ඒකින් total එක ගන්න ඕනේ කියලා එයා තේරුම් ගන්න ඕනේ. ඒක තමයි understanding එක. මෙතන බලන්න මම කලින් නිකන් කියලා තියෙන්නේ calculate the total sales. මම කිව්වේ නෑ මේ table එකට යන්න මේ area එක බලන්න කියලා. so මෙතන එයාට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේකේ total sale එක calculate කරන්න. බලමු ඒක කොහොමද වැඩ කරන්නේ කියලා. right එතන මොන හරි issue එකක් තියෙනවා නම් එයා ඒව fix කරනවා. right මෙයා කියලා තියෙන්නේ මෙන්න මෙහෙම තමයි මම මේ calculation එක කළේ කියලා. sum function එක use කරලා මේ gold sales කියන sales value කියන මෙන්න මේ column එකේ total එක තමයි මම ගත්තේ කියලා මෙයා කියලා තියෙන්නේ. උනාට මෙතන මෙයා ආවිලා මම average sale කියලා කලින් දාලා තිබුණේ. ඒක එයා total sale කියලා mark කරලා මෙන්න මේකේ total එක මම මේක highlight කරලා පෙන්නන්න. 9852 කියන මේ total එක එයා මෙතන දාලා තියෙනවා. මම done කියලා දුන්න ගමන් මෙන්න මෙතන total එක එනවා. ඉතින් මෙතන මම ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ මෙතන ආන්සර් එක එන්න ඕනේ කියලා. මම ස්පෙસિෆයි කළේ නෑනේ කොහෙද ආන්සර් එක එන්න ඕනේ කියලා. ඒ නිසා එයා හිතලා තියෙන්නේ මෙතන ඇවරේජ් සේල් කියන දේ තමයි ටෝටල් එක එන්න ඕනේ කියලා. මෙතන එයා සම් එක අරන් තියෙන්නේ. මේක නිකම්ම වැලියු එක AI වගේ වැලියු එක විතරක් දාලා නෙමෙයි තියෙන්නේ. මෙතන ඇත්තටම එයා ෆෝමියුලා එකක් දාලා තියෙන්නේ. මෙහෙම මොන හරි වෙනස් කළොත් අපි දැන් කියමුකෝ මෙතන තවත් බිඳුවක් දැම්ම කියලා. ඒකත් එක්ක මේ වැලියු එක වෙනස් වෙනවා. ඒ කියන්නේ ගොඩාක් දුරට මෙයා දෙන්නේ අර ෆෝමියුලාත් එක්කම තමයි. right? ඒ නිසා ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. ඒ උනට ෆෝමියුලා එක චෙක් කරගන්න ඕනේ මේක හරියට වැඩ කරනවද කියලා. right? මම මෙතන කියන්නම් නැත්නම් highest sale එක බලන්න ඕනේ කියන maximum value එක. right? H4 කියන මේ cell එකේ තමයි මට answer එක ඕනේ. ඒ නිසා මම මේක copy කරලා paste කරන්නම්. මම අහන්නේ calculate the average sale value. මේක run කරන්නම්. average yeah so sorry. මම මේක stop කරන්නම්. මේක highest sale value කියලා දාන්න. calculate the highest sale value. එකක් දාන්නම් in cell H7 කියලා මම දාගන්න. ඒ කියන්නේ H7 කියන මේ cell එකේ තමයි මට answer එක ඕනේ. මම run කරන්නම් මේක. දැන් මෙයා table එක හොයලා so sales value එක හොයලා ඊට පස්සේ ඒකේ maximum value එක formula එකකින් මෙතනට ගෙනලා දෙන්න ඕනේ. right හරි quick නේද? so මෙයා මොනවද කරලා තියෙන්නේ? Excel එකේ බලුවොත් max කියන function එක use කරලා මෙන්න මේකේ highest value එක හොයාගෙන තියෙන්නේ. හරි simple ලොකුට කරද මේ worry වෙන්න දෙයක් නැහැ. මෙතන මේ currency symbol එක වෙනස් හේතු වෙලා මගේ setting එකට අනුව මම UK setting දාලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ currency එකේ automatically දාන්නේ. understanding එයාට තියෙනවා. එහෙම නැත්නම් අපිට ඕන නම් මේක ගිහිල්ලා control 1 ගහලා අපිට පුළුවන් currency symbol එක ලංකා රුපිස් වලට ඕන නම් මාරු කරගන්න. ඒක ලොකු දෙයක් නෙමෙයි නේද? right දැන් තව පොඩ්ඩක් වෙනස් වෙද මේ සාමාන්‍ය එක වැලියු එකක් විතරනේ අපි යාගෙන් ඉල්ලුවේ. අපි දැන් බලමු මෙයාගේ ලොකු පොඩ්ඩක් ඒ කියන්නේ සාමාන්‍ය එක වැලියු එකක් නැතුව මට ඕනේ වැලියුස් තුනක් right. මෙතන top 3 sales හොයන්න ඕන. දැන් ඒකට අපි use කරන්නේ large function. දැන් බලමු Copilot කොහොමද මේකට අපිට උදව් කරන්න කියලා. එතන sale value එකකින් large කියන function එක use කරන්න ඕන. මම paste කරන්නම්. using a formula list the top 3 sales in cell H10 මම run කරන්නම් මෙතන top 3 sales. ඉතින් මේ wordings එහෙම perfectly තියෙන්න ඕන කියලා නෑ. අර keywords තිබුණොත් ඇති ඔයගොල්ලන්ට මෙතන formula list top 3 කියන වගේ H cell value cell එක දුන්නොත් එයා answer එක ලේසියෙන්ම දෙනවා. okay දැන් එයා answer එක දීලා තියෙන බලන්න මෙතන formula තියෙන්නේ එකයි. right මෙන්න මෙතන විතරයි formula එක තියෙන්නේ. එයා මෙන්න මේ sequence 3 කියන function එක sequence කියන function එකක් දාලා
උඩේ ඉඳලා පල්ලෙහාට අපිට මේ ආන්සර් එක ගෙනල්ලා දීලා තියෙන්නේ. ඉතින් මේ sequence function සාමාන්‍යයෙන් අලුත් function එකක්. ඒ කියන්නේ අවුරුදු 5ක් ඇතුළතදී ආපු functions. එයා දන්නවා large function එක ඇතුළත එක value එකක් විතරයි අපිට ගන්න පුළුවන්. එකකට වඩා වැඩියෙන් ගන්නවා නම් අපිට එක්කෝ sequence function ගන්න ඕනේ. නැත්නම් curly braces ඇතුලේ ඒ request එක දාන්න ඕනේ. ඉතින් simple request answer එක simple answer එක දීලා ඉවරයි. Right. Let's go to the second example. So මෙතන අපි නිකන් formula එකක් මේක calculate කරන්න මේක average එක දෙන්න total එක දෙන්න maximum value එක දෙන්න කියලා කිව්ව ගමන් මෙතන sale value කිව්ව ගමන් එයා දන්නවා මෙන්න මේක තමයි sale කියලා. ඒ understanding එක එයාට තියෙනවා. Right. Let's go to simple example 2. මෙතන for example මේක data cleaning පැත්තේ ඉන්නේ text functions වල මට ඕන full name column එක මේක first name මේක last name මට පුළුවන් and sign එක දාලා මේ දෙකම join කරන්න simple. But ඒක Copilot කොහොමද handle කරන්න කියලා බලමු. Create a column for full name. මම මොනවද කියන්නේ? Full name එකට column එකක් හදන්න. එච්චරයි මම කියන්නේ. මේක මම run කරන්න. එතකොට එයා තේරුම් ගන්න ඕනේ මේක තමයි first name මේක last name කියලා heading එකේ නම බලලා ඊට පස්සේ මෙතනින් එයා මට column එකක් හදලා දෙන්න ඕනේ. බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. Right. So මෙතන creating full name column එයා හදනවා දැන්. කලින් data එක තේරුම් ගන්නවා. පොඩි දෙයක් තියෙන්නේ මෙතන. පොඩි දෙයක් නෙමෙයි. කොහොම වුණත් හරි ඒක ලොකු data පොඩි data කියලා නෑ. එයා data එක කලින් තේරුම් ගන්න ඕනේ කොහෙද තියෙන්නේ මේ මොනවද heading එක මොනවද කියලා. right done. දැන් මේක Leon me කියලා නම හරියට දාලා තියෙන්නේ. සේරම combine කරලා. ඒකත් නිකම්ම මේක copy කරලා මෙතන දාලා නෑ. මේක function එකක් formula එකක් දාලා තියෙන්නේ. ඒකත් බලන්න specially එයා හිතනවා සමහර තැන්වල සමහර වෙලාවට spaces තියෙන්න පුළුවන් කියලා ඒක trim කරලා දීලා තියෙන්නේ. That's the most important thing නේ. සමහර වෙලාවට එකක් දෙකක් තියෙන්න පුළුවන් right so එච්චර දුරට එයා ඒක කල්පනා කරලා තමයි ආන්සර් එක දෙන්නේ so මේ වගේ දෙයක් නම් සාමාන්‍යයෙන් අපි දන්නවා කොහොමද මේ දෙක කම්බයින් කරන්න කියලා Excel එකේ but ඒ දැනුම හරියට නැත්නම් අපිට basic Excel knowledge එකක් තියෙනවා ඒ වුණාට මේ දෙක කම්බයින් කරන හරිය දැනුම නැහැ කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් simply function මේකේ මේ prompt එක දෙන්න දැන් මෙතන මම ලොකු prompt දාලා නැහැනේ simple prompts right ගොඩාක් දුරට මම හැමතරම වගේ මේ වගේ පොඩි prompt තමයි use කරන්නේ. හේතුව ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ කොහොමද වැඩ කරන්නේ කියලා. right. awesome. මම තුන්වෙනි example එකට යන්නම්. මේක simple example එකක්. මෙතන නම් ටිකක් තියෙනවා. ඒ නම් ටික හරියට දාලා නැහැ. සමහර ඒවා simple, සමහර ඒවා capital, ගොඩාක් දුරට spaces තියෙනවා. ඉතින් මම මෙතන simply මෙන්න මේ prompt එක ගහනවා. prompt එක ගිහලා create a column with clean data. මම මොනවද කියන්නේ මේක මෙන්න මෙහෙම clean කරන්න, එහෙම clean කරන්න කියලා කිසිම කතාවක් නැහැ. මම එයාට කියනවා. එයා දැන් තේරුම් ගන්න ඕනේ මෙතන තියෙන ප්‍රශ්නේ මොනවද කියලා. එකක් ඇවිල්ලා capital simple issue එක. අනිත් එක spaces ගොඩාක් තියෙන එක තැන්වල. හරි. ගහලා බලමු මේක. කලින් එයා මේ table එක හොයා ගන්නවා. So Copilot එක්ක වැඩ කරද්දී ගොඩාක් දුරට recommend කරන්නේ මෙන්න අපේ data එක table එකක් විදියට දාගන්න කියලා. එතකොට එයාට ලේසි ඒක හඳුනා ගන්න. ඒකට ලස්සන නමක් දාන්න. right. මම හැම වෙලේම මගේ trainings වල කියන්නේ ඒක තමයි. මේ වගේ දේවල් වලට table එකක් දානකොට ලස්සන නමක් දාගන්න කියලා. ඔයාගේ data එකට ඔයා ආදරේ නම්. right. okay customer නම තියෙනවා මෙතන. දැන් clean data කියලා මම කිව්වේ clean data කියලා නමක් දාන්න කියලානේ. clean data කියලා column එකක් දාගෙන තියෙනවා. ඒක ඇතුළට මේ data එක clean කරලා දාන value එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. right. okay වැඩේ වෙලා තියෙනවා. proper ඊට පස්සේ trim දෙකම combine කරලා තමයි දාලා තියෙන්නේ හරියට හරි. මෙතන ඉන්දික කියන එක පොඩක් එහාට ගිහිල්ලා තියෙන හේතුව මම center align කරලා තියෙන්නේ. ඒක පුළුවන් left align කරලා මේක ඕනනම් bold එක remove කරගන්න. වැඩේ වුණානේ. ඒ නිසා චතුරට ඔක ගැන හිතන්න එපා. ඉතින් මේ වගේ දෙයක් කරනවා නම් නැත්නම් කොච්චර දුර අපි කල්පනා කරන්න ඕනද? එයා මෙතන simply ඒක දෙකම connect කරලා තියෙනවා. right. එතකොට මේකේ හිතලා බලන්න මම අලුත් value එකක් දානවා කියලා. right. මොන හරි මෙන්න මෙහෙම value එකක් දැම්මත් ඒකත් එයා automatically මේකට update කරගන්නවා. හේතුව මේක function එකත් එක්ක, ඒ කියන්නේ formula එකත් එක්ක ගිහිල්ලා තියෙනවා. right. so මම ඇතරම second prompt එක දාලා තියෙන්නේ මේ detail වල දීලා එනකොට එයා first simple prompt එකේම ඒක කරගත්තා. ඒ නිසා මට මේ second prompt එක ඕන වෙන්නේ නැහැ. මම දාලා තියෙන remove unwanted spaces. ඕන නැති spaces remove කරලා ඊට පස්සේ මේක proper case එකට දාලා දෙන්න කියලා story එක ලියලා තියෙන්නේ. එච්චර දුරට ඕන වෙන්නේ නැහැ. අපිට පුළුවන් මේ simple prompt එකකින් වැඩේ කරගන්න. right. දැන් අපි බලමු intermediate example එකක්. මම යන speed එක වැඩි නම් ඔයගොල්ලන්ට පුළුවන් message එකක් දාලා කියන්න speed එක වැඩි කියලා. එතකොට මට inform කරයි මේකේ speed වැඩි කියලා. මම පුළුවන් තරම් හැමෝටම ගැලපෙන විදියට speed එක තියාගෙන යන්න හදන්නේ. සමහර කට්ටියට මේක පොඩ්ඩක් speed වෙන්න පුළුවන්. right. මගේ trainings වලත් ඒක තමයි කට්ටිය කියන්නේ. සමහර කට්ටියට මේක speed වෙන්න පුළුවන්. එහෙම තිබුණොත් please inform කරන්න. right. දැන් intermediate formula එකක්. right. මෙතන අපේ employees ලා ඉන්නවා. ඒගොල්ලෝ join වුණු දවස තියෙනවා. right. මේ join date එක එක දවස්වල තියෙන්නේ. මේකේ මට බලා ගන්න ඕනේ
අද වෙනකම් මේගොල්ලෝ ජොයින් වෙලා දවස් කීයක් කියන්නේ අවුරුදු කීයක් වැඩ කරලා තියෙනවද? ඒකත් සම්පූර්ණ අවුරුදු කීයක් වැඩ කරලා තියෙනවද කියලා. right. ඉතින් මේක බලන්න ඒක date diff කියන ෆන්ක්ෂන් එක යූස් කරන්න පුළුවන් අපිට. right. ඒ ෆන්ක්ෂන් එක තේරුම් අරගෙන ඒක දාන එක ගොඩක් අමාරුයි. මම equal එකක් දාලා මෙතන date diff කියන ෆන්ක්ෂන් එක දැම්මොත් ඒ බලන්න මේක ඔටෝමැටිකලි ඒ ගැන කතා කරමු අපි ෆෝමියුලා ජෙනරේෂන් එක. ඒ ෆන්ක්ෂන් එක කියන්නේ ඕනම තැනක මම මේ equal එකක් දාලා date diff කියන ෆන්ක්ෂන් එක දැම්මොත් ඒක ඔටෝමැටිකලි එන්නේ නැහැ. අපි ටයිප් කරන්න ඕනේ සේරම ඉන්ක්ලූඩින් ඕපනින් බ්‍රැකට් ටයිප් කරලා ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ඒගොල්ලෝ ඉන්ටෙලිජන්ස් එකක් දෙන්නෙත් නැහැ මේ ෆන්ක්ෂන් එකට. right. so ඊ එක නැහැ. එතකොට මේ ෆන්ක්ෂන් එකට කිසිම හෙල්ප් එකක් නැහැ. අපිම තමයි දාගන්න ඕනේ. ඉතින් මෙතන අපි අහන්නේ මේ එම්ප්ලොයිස් ලාගේ සම්පූර්ණ වුණු years කීයද අද වෙනකන් කියලා ඉල්ලන්නේ. මම මේ prompt එක copy කරලා මෙතන paste කරගන්න. අලින් run කරලා ඊට පස්සේ ඒක ගැන කතා කරමු. right. calculate the employee experience in full years as per today. මම කියලා තියෙන්නේ full years experience. අද වෙනකන් කොච්චර කීයක් තියෙනවද අවුරුදු කියලා ඉල්ලලා තියෙන්නේ. it's a very simple prompt. දැන් බලන්න. මෙයාගේ join date එක මේ අවුරුදු කීයද වැඩ කරලා තියෙන්නේ කියලා. ඒකත් මම කලින් කිව්වා වගේම මම done කරන්න. කලින් කිව්වා වගේම අර date diff කියන function එක දාලා today කියන function එකත් මේක ඇතුළට දාලා. ඒ කියන්නේ අද වෙනකන් කී දෙනෙක් අද වෙනකන්ම date එක calculate කරන්න අපි දාලා තියෙන්නේ. ඒකත් years වලින් උත්තරේ ඕනේ කියලා. right. so මේ formula මේ function එක ගොඩාක් කට්ටියට දන්නේ නැතුව තියෙන්න පුළුවන්. දන්න කට්ටියක් ඉන්නවා ඇති. මට judge කරන්න බෑ. but again මම දන්න තරමට ගොඩාක් කට්ටියට very rarely මිනිස්සු මේක දන්නේ. ඒ නිසා ඉතින් මේ වගේ දෙයක් කරගන්නකොට අපිට පුළුවන් ලේසියෙන් වැඩේ කරන්න. ඉතින් අපිට ඕන වෙන්නේ මේක තහවුරු කරගන්න. මේක හරියද? මේ formula එක හරියද නැත්නම් මේ calculation එක හරියද? number එක හරියද වෙලා තියෙන්නේ කියන එක verify කරගන්න එක තමයි අපේ පැත්තෙන් කරන්න ඕන දේ. right. let's go දෙවැනි example එකට යමු අපි. right. මෙතන අපේ employees ලා ඉන්නවා. මම ගොඩාක් දුරට employees ලා commission වගේ simple දේවල් වලින් යන්නේ. ඔයගොල්ලන්ට හැමෝටම මේක තේරෙන්නේ හින්දා. right. employees ලාගේ නම් තියෙනවා. ඒගොල්ලෝ ගෙනාපු sales එක එක customer ඒගොල්ලෝ මේ sales staff කියලා හිතාගමුකෝ. මේගොල්ලන්ගේ sales තියෙන්නේ. ඉතින් මෙතන මම commission table එකක් දාලා තියෙනවා. ලක්ෂ 2කට වැඩි නම් 15%. ලක්ෂයටත් ලක්ෂ 2කට අතරේ නම් 10%. මෙන්න මේ වගේ commission structure එකක් මම දාලා තියෙන්නේ. මම දැන් කියන්න යන්නේ මේක copy කරන්න. මේකේ commission එක calculate මට table එකක commission එක calculate කරන්න කියලා. මේක paste කරන්න. calculate commission for each employee in sales data. මම මේකට නමක් දාලා තියෙන්නේ. sales data කියලා මේක කතා කරන්නේ. මේකට වෙන නමක් තියෙනවා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. but එයා ඒක තේරෙයි උනට මට අර මගේ self satisfaction එකට okay මේක දැම්මොත් මේකේ තමයි calculation එක කරන්නේ කියන satisfaction එකකින්ද මම මේ table එකේ නම මෙතන දාලා තියෙනවා. right. මම මේක run කරන්නම්. calculate commission හැම employees ලාටම commission calculate කරන්න කියලා දාලා තියෙනවා. මම run කළොත් දැන් මෙයා මම මොනවත් කිව්වේ නැහැ මේකෙන් ගන්න කොහෙන්ද ගන්න ඕනේ එහෙම කිසිම කතාවක් එයාට කිව්වේ නැහැ. commission එක calculate කරන්න. right. මේ table එකේ commission එක calculate කරන්න කියලා කිව්වේ. එයා ඇවිල්ලා මෙන්න මේ table එකේ information එක අරගෙන ඇවිල්ලා මෙතන මේ calculation එක කරන්න ඕන. right. commission එක calculate කරනවා යා already හඳුනාගත්තා table එකක් create කළා. right. දැන් ඒක මේක මේ formula එක අපිට බලන්න පුළුවන්. ඉතින් ඒක මේ explain කර ඉන්න බැරි නම් අපිට බලන්න පුළුවන් මෙහෙම confirm කරන්න පුළුවන් නේද? 50000ට අඩු නම් commission නැහැ. right. ඉතින් ලක්ෂ 2කට වැඩි නම් ලොකු commission එකක්. so මෙයා මෙන්න මෙහෙම අපිට simply මේ commission details කියනවා. මේක format කරන්න ඇතරම මෙන්න මෙතන මොනවා හරි value එකක් තියෙනවා නම් ඒකට අනුව මේ column එක එයා resize කරනවා. ඒ නිසා ලොකුට වරි වෙන්න එපා. ඒක ලොකු වෙන්නේ පොඩි වෙන්නේ කියලා. right. alright. තවත් intermediary example එකක් බලමු අපි. මම දන්නේ මේක already intermediary එක පහුවෙලා තියෙන්නේ. so මෙන්න මෙහෙම තමයි formula එක හදලා දෙන්නේ. බලන්න කොච්චර ලොකු formula එකක්ද. simply එයා ලස්සනට එක හදලා දෙනවා. let's go to intermediate 3. right. මෙතන අපේ again staff ලා ඉන්නවා. ඒගොල්ලන්ට customers ලා දුන්නු ratings තියෙනවා මෙතන. මට ඕනේ මෙතන ඒ rating star rating විදිහට දාලා පෙන්නන්න මෙතන. right. සාමාන්‍ය ගොඩක් කට්ටිය ඒක try කරන්නේ නැහනේ. මට ඕනේ මෙතන දාගන්න. ඉතින් මම මොනවද කරන්නේ? ඒක Copilot එකකින් අහනවා. මොනවද කරන්නේ? create a column to show star rating. very simple නේ. ලොකු දෙයක් නෙමෙයි. simple formula. මම run කරන්නම් මේක. sorry simple prompt. right. so මට ඕනේ මෙතන star rating කියලා column එකක් හදලා ගන්න. so එයා මේක තේරුම් ගන්න ඕනේ මේක තමයි rating කියලා මම heading දීලානේ තියෙන්නේ. ඒකෙන් එයා ඒක තේරුම් ගන්නවා මේක rating කියන එක. ඊට පස්සේ එයා column එකක් හදන්න ඕනේ. දැන් බලන්න ලස්සනට star rating එක හදලා කොච්චර quickද කියලා බලන්න. අපි Copilot training එක පටන් ගත්තු මාස
කීපයකට කලින් ඒක හරි සමහර තැන්වල පොඩි පොඩි අඩුපාඩු තිබුණා. දැන් ඒවා ගොඩාක් චේන්ජ් වෙලා ස්පීඩ් වෙලා තියෙන්නේ. ස්ටාර් රේටින් එක හදලා තියෙන්නේ. දැන් මෙයා ස්ටාරින් රේටින් එක දෙනවා. ඒ උනාට මම කැමති අර ෆුල් ස්ටාර් නෙමෙයි සමහර හෝලෝ ස්ටාර් උත් දාන්න. ඒ කියන්නේ ස්ටාර් පහම ඇවිල්ලා එක ස්ටාර් එකක් මේක එකක් නම් එක ස්ටාර් එකක් ෆිල් අනිත් ඒවා empty stars පෙන්නන්න. ඒ නිසා මම ඒකට තවත් ෆෝමියුලා එකක් දාන්න. සමහර වෙලාවට එයා ඒකම කරනවා. මම ඒකත් ඕනේ කියලා මම කියලා තියෙන්නේ. to show star rating එකත් එකම hollow stars උත් දාන්න කියලා මම කියලා තියෙනවා. මේකට කියන අර empty stars වලට hollow star කියලා මම රන් කරන්නේ. දැන් බලමු එයා ඒ වෙලේ කරනවද කියලා. කොච්චර ජීවිතේ ලයිෆ් එක ලේසි වෙනවද නේද? මේ වගේ අපේ ජොබ් එක මෙයා කරනවා නම්. so මෙතන star rating එක බලන්න. star rating එකත් එක්කම එයා empty hollow star එකකුත් දාගෙන තියෙන්නේ. so මේක කරන්න ඕන නැත්නම් කොච්චර සර්ච් එකක් කරන්න ඕනද කොහෙද යන්නේ ඒක මොන ෆන්ක්ෂන් ඒ ෆන්ක්ෂන් එක කොහොමද වැඩ කරන්නේ so මේකට යූස් කරන කියන ෆන්ක්ෂන් රිපීට් කරන්න කියලා කියන්නේ මේ ස්ටාර් එක කීසරයක් රිපීට් කරන්න ඕනද මෙන්න මේ නම්බර් එක දීලා තියෙන්නේ ඒකත් එක්කම තවත් රෙප්ට් එකක් දාලා ඉතුරු ටිකට අපි හෝලෝ ස්ටාර් දාලා තියෙන්නේ සිම්පල් ලොකු ෆෝමියුලා එකක් නෙමෙයි බලගෙන දන්නේ නැති කට්ටියට මේක අමාරු වැඩක් ඒ වේදේ අපිට Copilot එක යූස් කරලා කරගන්න පුළුවන් right දැන් බලමු පොඩ්ඩක් ඇඩ්වාන්ස් ඒරියා එකක් දැන් මෙතන numbers තියෙනවා. දැන් කියමුකෝ අපි online orders දාන්නේ. එක customers දාපු messages තමයි මේකේ තියෙන්නේ. අපි දන්නේ නැහැ මොකද order number කියලා. Right? I want to know whether order number මේ order number එක ship කළාද නැද්ද කියලා මට හොයා ගන්න ඕනේ කියලා අහනවා. Right? මේ order number එකේ මොන හරි update එකක් තියෙනවද කියලා අහනවා. එක තැන්වල එක දේවල් අහලා තියෙනවා. ඉතින් මේ customers මේ order number එක දාපු විදිහ එක message වලට අනුව වෙනස් වෙනවා. එක කෙනාගේ මේකෙන් තේරෙන්නේ දැන් බලන්න grow කියලා අද young කෙනෙක් දාලා තියෙන්නේ. අර ප්‍රොෆෙෂනල් නැත්නම් අර ඒ ස්ටයිල් එකට නෙමෙයි අහන්නේ. එතකොට අහන විදිය වෙනස්නේ. ඒ වගේම මේ නම්බර් එක එන තැනුත් වෙනස්. එකම තැන නෙමෙයි එන්නේ ස්ටාර්ට් එකේ දෙන්න එකේද කියලා දන්නේ නැහැ. ඉතින් මේ වගේ තැනක අපිට සිම්ප්ලි ෆන්ක්ෂන් එකක් යූස් කරලා මේ ইনফර්මේෂන් එක ඩ්‍රැග් කරන්න මේ ග්‍රැබ් කරලා ගන්න අමාරුයි. right even flash fill සමහර වෙලාවට මේකේ වැඩ කරන්න නැතුව යන්න පුළුවන්. so මේකට best option එක අපේ Copilot එක මම prompt එක copy කරන්න. දාලා ඊට පස්සේ explain කරන්නම් මම. right මම කියලා තියෙන්නේ order number column කියලා column එකක් හදලා මේකින් මේ number එක extract කරලා ඒකට දාන්න කියලා simple create a order number column by extracting the order numbers මේ order numbers extract කරලා order number column එකට දාලා දෙන්න right නැත්නම් කොච්චර අමාරුද දැන් එකක් දෙකක් නම් ප්‍රශ්නයක් නැහැ ලක්ෂ ගණන් තියෙනවනම් right දැන් බලන්න මේක කොච්චර ලස්සනට extract කරලා තියෙනවද ඒකත් නිකන් උස්සලා දාලා නැහැ ඒක formula එකකින් දාලා තියෙන්නේ මේක මම double click කරලා බැලුවොත් එයා use කරන්න ඕනේ එයා use කරන්න තියෙන substitute function අපිට එයාට ඕනනම් use කරන්න පුළුවන් regex extract කියන function එකක් right මෙතන එයා දාපු function එක ගැන explain කරනවා ඉතින් එක වෙලාවට එක functions එයා use කරන්න පුළුවන් ඒ කිව්වොත් මේක AI නේ right එතකොට මම එයාගෙන් අහද්දී එයා වෙන root එකේ ගිහිල්ලා තමයි මේ solution එක ගන්න මෙන්න මේ function එක use කරලා මෙන්න මේ solution එක තමයි මම දෙන්න ඕනේ කියලා එතකොට excel එකේ එක solution එකකට ක්‍රම කීපයක්ම තියෙනවා දැන් මේක මේ function එක complicated function මේක මෙච්චර complicated function එකක් දාන්න ඕනේ නැහැ formula එකක් අපිට පුළුවන් ඊට වඩා lazy formula එකකින් මේ වැඩේ කරන්න ඒනට එක වෙලාවට AI කල්පනා කරන විදිය තමයි ඉතින් right අපි වගේ නෙමෙයිනේ right so ඒ මතියට මෙතන special දේ මොනවද කිව්වොත් මෙතන okay මේ number එක අරගෙන නැහැ right මම මේ මොන හරි හේතුවක් හින්දා මේ number එක අරගෙන සාමාන්‍යයෙන් හරියට extract කරනවා මෙතන ඒ number මේ use කරලා තියෙන function එකේ තමයි ප්‍රශ්නේ. මෙයා use කරලා තියෙන්නේ substitute කියන function එක. regex extract කියන function එක තමයි use කරන්න ඕනේ. මම කලින් කිව්වා වගේ එක අවස්ථාවලදී එක දේවල් වෙනවා. අඩුපාඩු වෙන්නත් පුළුවන්. right මෙතන බලන්න මේ value එක යා extract කරලා නැහැ. මේකේ තියෙන advantages කතා කරනකොට අපි මේකේ තියෙන issues උත් කතා කරන්න ඕනේ. ඉතින් ගොඩාක් දුරට හරියට extract කරනවා. අනිත් ඒවා බලන්න මෙතනත් extract කරලා නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ මෙයාට regex extract කියන function එක දාලා මම මේ වගේ වෙලාවකදී අපිට follow up question එකක් කරන්න පුළුවන්. ඒක සමහර වෙලාවට it hasn't okay. some order numbers aren't extracted. හරි දීලා බලමු නේද? මේක සාමාන්‍යයෙන් මෙයා හරියට කරනවා. අද මොන හරි ප්‍රශ්නයක් මාත් එක්ක තරහක් දන්නේ නැහැ. එයාට කියලා හරියට extract කරන්න කියමු. right some order numbers aren't extracted දැන් බලමු දැන් එයා වෙන මොන හරි solution එකක් කල්පනා කරන්න ඕනේ මේක කරන්න right so it depends එයා සමහර වෙලාවට regex extract කියන function එක use කරයි නැත්නම් වෙන මොන හරි දෙයක් use කරයි ඒකට regex extract කියන එක තමයි best function එක මේකට answer එක දෙන්න
right බලමු එයා මොනවද කරන්න කියලා so තාම check කරනවා මම හිතන්නේ එයා confuse වෙලා ඉන්නේ ගොඩාක් ප්‍රශ්නනේ මෙතන right එයා මේ function එකම හදන්න try කරනවා fixing missing right මෙතන එයා solution එක දීලා තියෙනවා අපේ ප්‍රශ්නවලට right ඒ වුණාට එයා use කරලා තියෙන්නේ totally bigger root එකක් use කරලා මේ ප්‍රශ්නේ solve කරලා තියෙනවා එහෙම solve කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ end of the day අපිට solution එක ඕනේ දැන් මෙතන බලමු මම number එකක් දාලා බලමු මට right දාලා දැම්මොත් sorry දැන් මේ මෙතන number එකක් දැම්මොත් ඒක මෙතනට එන්න ඕනේ දැන් okay මෙයා මොනවද දන්නවද කරලා තියෙන්නේ මෙයා ඇවිල්ලා එක එක බලලා ඒකට අනුව තමයි මේ ෆන්ක්ෂන් එක හදලා තියෙන හැම එකටම මැච් වෙන විදිහට. ඒකයි අපි මොන හරි වැලියු එකක් මෙතන දානකොට ඒක ඔටෝමැටිකලි එතනට ගන්නෙ නැහැ. මම ආයිමත් කිව්වොත් එයාට මේක කැල්කියුලේට් කරන්න කියලා එයා හරියට කැල්කියුලේට් කරනවා. so මෙතනට best option එක ඇවිල්ලා regex extract කියන ෆන්ක්ෂන් එක. මම කියන්නම් එයාට මේ ෆන්ක්ෂන් එක use කරන්න කියලා. but මේක ඔයගොල්ලන්ගේ කේස් එකට අදාළ නැහැ. කිව්වොත් සාමාන්‍යයෙන් අපි ෆන්ක්ෂන් එක දන්නේ නැති නිසානේ මේක use කරන්නේ. use regex extract දැන් බලමු යා මොනවද කරන්න කියලා. සාමාන්‍ය ඔයගොල්ලන්ට දන්නේ නැහැනේ කියන්න විදියක් නැහැ ඔයගොල්ලන්ට. ඒ නිසා ලොකුට worry වෙන්න එපා. again AI එකේ root එක ගැන understand කරගන්න. right extraction formula regex extract කියන function එක දාලා එයා දානවා. right මම හිතන්නේ එයා solve කළා. මම එයාට කියලා දුන්න හින්දා okay දැන් right මෙතන එයා හරි function එක දැන් use කරලා තියෙනවා. regex extract කියන මම හිතන්නේ දැන් මෙතන මොන හරි හේතුවක් හින්දා ගත්තේ නැහැ sorry anyway ඒකත් regex extract එකත් එයා බලන්නේ මේ එක එක text බලලා ඒකට අනුව තමයි මේ regular expression patterns එයා දාගන්නේ right ඒක මතක තියාගන්න let's go to the next one මේක time spend කරන්න වෙන වෙන options ගොඩාක් තියෙනවා අපිට බලන්න තව complex formula එකක් බලමු. මෙතන මට EMI calculation එක බලන්න ඕනේ. අපි loan එක අරන් තියෙනවා million දෙකක loan එකක්. interest rate එක 15%. අපි අවුරුදු 3කට අරන් තියෙනවා මේක. මේකේ මට monthly මාසිකව මං කීයද ගෙවන්න ඕනේ කියලා මෙතන දාන්න ඕනේ. right? ඉතින් මෙතනට formula එකක් ඕනේ. මං මෙතන prompt එක දානවා. මේවා සියරම මම analyze කරලා ලොකුවට කල්පනා කරලා දාපු prompts නෙමෙයි. මේ බලන්න මෙතන spelling mistake උත් තියෙනවා. right? මම මේක run කරන්න. E එක missing right එතකොට එයාට පුළුවන් වෙන්න ඕනේ මම කියලා තියෙන monthly loan installment එක sales C10 එකේ calculate කරන්න කියලා. so බලමු එයා මොනවද කරන්න කියලා. right calculation එක ඉවරයි. right දැන් කියලා දෙමු. මෙතන මම double click කළොත් මෙයා payment කියන function එක හරියටම හරි use කරලා තියෙනවා. rate එක ඇවිල්ලා 15% එක 12න් divide කරලා තියෙනවා. ඒකේ මාසික rate එක බලන්න. එතකොට number of period ඇවිල්ලා අපි අවුරුදු 3යිනේ දීලා තියෙන්නේ ඒකත් මාසිකව හරවලා තියෙනවා 12න් වැඩි කරලා. ඊට පස්සේ payment කොච්චරද කියන present value දැන් අපිට ලැබෙන loan එක කොච්චරද කියලා දාලා තියෙන්නේ. ඒකට minus එකක් දාලා තියෙන්නේ. ඒ කිව්වොත් නැත්තම් මේ minus එක නැත්තම් answer එක එන්නේ minus එකෙන්. ඒක minus එක නැති කරන්න තමයි මෙයා එතන minus එකක් දාලා තියෙන්නේ. නැත්තම් අපිට මෙතන minus එකක් දාගන්න පුළුවන්. end of the day answer එක එනවා. no problem. so right අපි දැන් මේ complex formulas බැලුවා මේ වගේ formulas කියලා කියන්නේ එයාට හොඳ understanding එකක් තියෙන්න ඕනේ ඒ calculation එක කරන්න right මට ඔයගොල්ලොත් එක්ක interact කරන්න විදියක් නැහැ ඒක session එක දිගයි ඒ වගේම ගොඩාක් කට්ටිය මම හිතන්නේ answer කරයි කියලා ගොඩාක් කට්ටියට මේක ගැන ලොකු දැනුමක් නැහැ කියන understanding එක මට තියෙනවා සමහර කට්ටිය මේක දන්නවා but again ඒ නිසා තමයි මම ලොකුවට interact කරන්නේ නැත්නම් ඔයගොල්ලන් ප්‍රශ්න අහනවා ඒ වෙලාව time concern එක බලලා තමයි මම පොඩ්ඩක් මේ කන්ටිනියු කරගෙන යන්නේ. මොන හරි error එකක් ආවත් හරි මම ඒක skip කරලා අනිත් lesson එකට පනින්නේ. ඒකයි නැත්නම් ඒක solve කරන්න බඩ try කරන්න පුළුවන්. right? අනිත් එක වෙලා evaluate formula. දැන් formula එකක් තියෙනවා නම් ඒක කොහොමද වැඩ කරන්නේ කියලා දන්නේ නැත්නම් අපිට පුළුවන් අපේ Copilot එකකින් අහන්න. මේක නම් ඉතින් ඕනම chat එකකින් අහන්න පුළුවන්. අනිත් වල නම් කියන්නේ මම paste කරන්න. මෙතන commission column එකේ තියෙන මේ formula එක ගැන පොඩ්ඩක් explain කරනවද කියලා මම අහන්නේ. right මේ commission එකේ දාලා තියෙන formula එක මොනවද මේ දාලා තියෙන්නේ ලොකු අමුතු formula එකක් ඒක පොඩ්ඩක් explain කරන්නකෝ කියලා. ඉතින් නැත්තම් අපි එළිය ගිහිල්ලා මේක check කරන්න ඕන නම් මේක copy කරගෙන ගිහිල්ලා paste කරලා ඒක කොහොමද වෙන්නේ කියලා අහලා නේ සමහර වෙලාවට අපේ company ගැන තොරතුරු සේරම ලෝකෙටම දීලා එමුනේ බලන්නේ. ඒ ප්‍රශ්නේ මෙතන නෑ. මේක ඇතුළතදීම අපිට බලන්න පුළුවන්. දැන්
right මේ explain කරනවා revenue එක 5000ට වඩා අඩු නම් commission දෙන්නේ නැහැ. ඒ දෙකම මැද්දේ නම් 5% දෙනවා. 10000ට වැඩි නම් 5%. එහෙම නැත්නම් 5000ට 10000 අතර තියෙනවා නම් මෙන්න මේ percentage කියලා. ඒ story එකේ explain කරනවා මෙතනින්. so මේක වෙලා සාමාන්‍යයෙන් ඕනම chat එකක් වගේ. මේ ප්‍රශ්නෙත් අපිට අහන්න පුළුවන්. මෙතන මොනවද කරන්න කියන්නේ නැහැනේ. අපි අහන්නේ explain කරන්න කියලා. එයා ඒ වගේ answer එකක් දෙනවා. right? මෙතන වෙලා ඔයගොල්ලෝ sales පැත්තේ නැත්නම් finance පැත්තේ ඉන්නවනම් සමහර වෙලාවට future month එකේ sale එක forecast කරන්න වෙයි. ඉතින් මේ වෙලාවට අපිට පුළුවන් මොනවා හරි model එකක් use කරලා linear නැත්නම් ETS කියලා කියනවා. linear කියන්නේ අර straight line එකේ future එක predict කරන එක. ඉතින් ඒ එක ක්‍රම තියෙනවා. අපි බලමු නිකම් මොනවද specifically කියන්නේ නැතුව create a column to forecast the July sale. ඒ කියන්නේ අපිට January ඉඳලා June වෙනකන් තියෙනවා. July sale එක predict කරන්න කියලා forecast කරන්න කියලා තමයි අපි කියන්නේ. right? මම මේක run කරන්නම්. so සාමාන්‍යයෙන් අර forecast.linear කියන function එක තමයි අගොඩ use කරන්නේ. ඉතින් බලමු මොනවද කරන්න කියලා. right? so සාමාන්‍යයෙන් especially sales manager කෙනෙක් නම් sales පැත්තේ වැඩ කරනවා. අනිත් මාසේ මොනවද වෙන්න යන්නේ කියන පොඩි understanding එක ගන්න ඕනේ. ඕකට තමයි මේක use කරන්නේ. හැමදාම මේක perfect කියලා කියන්න බෑ. කිව්වොත් මේ predictions ඒව සේරම දැන් ඉස්සරහ නම් පොඩක් accurately කරගෙන ගියා. දැන් කාලය යන speed එකට ගොඩාක් දුරට ඒක මේ හරියන්නේ නැහැනේ. right? මේක මෙයා use කරලා තියෙන්නේ forecast linear කියන function එක. ඒ කියන්නේ straight line එකකදී තමයි මෙයා මේ decision එක ගන්න. ඒ කියන්නේ පරණ data එක තියාගෙන දැන් කිමුකෝ line එකක් draw කරනවා කියලා. මෙහෙම for example insert අපේ data එක තියලා දැන් මෙහෙම අපි මේ එකක් draw කරමුකෝ. right? sorry. අපි මෙන්න මෙහෙම chart එකක් draw කරනවා නම් මේකේ එයා මොනවද කරන්නේ මේ දත්ත තියලා period එකයි amount එකයි බලලා මෙයා මොනවද කරන්නේ line එකක් draw කරගන්නවා මේක තියලා අපේ මේ data එක තියලා කොහොම හරි adjust කරලා line එකක් ලියා ගන්නවා පොඩ්ඩක් එහාට මෙහාට තිබුණත් හරි sorry එයා මොනවද කරන්නේ line එකක් ලියා ගන්නවා මම දා ගන්නම් මෙතන මෙන්න මෙහෙම මොනවා හරි trend එකේ මොනවා හරි sorry මොනවා හරි පොඩි line එකක් මෙන්න මෙහෙම දා ගන්නවා period එකත් එක්ක මේක තියාගෙන තමයි එයා මොනවද කරන්නේ මෙන්න මෙහෙම ආවනම් මාසිකව මෙතන ජනවාරි පෙබ්‍රුවාරි කියලා දාලා තියෙනවනේ එතකොට ජුලයි වල මෙන්න මේ අංශ එක තමයි එන්න ඕනේ කියලා මෙන්න මේ 22000 එක අපිට රිටර්න් කරනවා right so I think මේක forecasting පැත්තේ එන්නේ මේ වගේ දේවලුත් අපිට කරගන්න පුළුවන් Copilot එක use කරලා right අපි බලමු budgeting right සාමාන්‍යයෙන් finance පැත්තේ ඉන්නවා මමත් finance පැත්තේ හින්දා ඉතින් ඒකත් දාගත්තේ copy කරලා paste කරන්නම් company වෙන්නේ මේ අපි සමහර වෙලාවට අපේ personal finances තියෙනවා නේද අපි budget කළේ මේක ඇත්තටම මේක තමයි උනේ right අපි budget කළේ මේ මාසේ medical expenses මෙච්චරක් pay කරන්න ඇත්තටම උනේ මෙන්න මේක එහෙම අපිට අපේ expenses personal expenses දාගන්න පුළුවන් දාලා මම මෙතන කියන්නේ මට columns දෙකක් හදලා දෙන්න එකක් ඇවිල්ලා මේකේ variance එක කියන වෙනස මොනවද කියන එක අනිත් එක ඇවිල්ලා percentage එක right මේ variance එකේ percentage එක. නැත්නම් ඒක කල්පනා කරන්න ඕනේ budget එකකින් actual එක minus කරනවද actual එකකින් budget එක minus කරනවද? එතකොට variance එක කොහොමද එන්නේ? මේ වගේ දේවල් ඔළුවේ තියාගෙන කල්පනා කරන්න ඕනේ. එයා දන්නවා ඔයා මේ prompt එක ගහපු ගම මෙන්න මේක තමයි වෙන්න ඕනේ කියලා. right? මෙතන මොනවද වෙන්නේ? columns දෙකක් දාන්න ඕනේ. ඒක තමයි අපිට ඕනේ. මෙතන right? කලින් columns දෙකක් දාගන්න. ඊට පස්සේ calculation එක කරන්න. okay variance percentage columns දෙකම දාගත්තා. right? දැන් calculation එක දාන්න ඕනේ. right තාම වැඩ කරනවා columns දෙකක් දුන්න ගමන් confuse වෙනවද දන්නේ නැහැ ඒ වුණාට අපි හිතනවටත් වඩා speed එක වැඩි සාමාන්‍යයෙන් අපි කල්පනා කරනවට වඩා 99%ක්ම speed එක වැඩි right so මේක එයා එවිල කරලා තියෙන actual එකකින් budget එක minus කරලා answer කරන් තියෙන්නේ ඊට පස්සේ ඒක percentage එකකින් මෙතන පෙන්නලා තියෙනවා ඒකත් එයා දාලා තියෙනවා මෙතන මේ if function එකක් ඒ කියන්නේ එයා check කරලා තියෙනවා මේ budget කියන එක 0 නැත්තම් මේ calculation එක කරන්න කියලා තමයි යා කියලා තියෙන්නේ. ඒ කිව්වොත් අපි 0 එකකින් divide කරද්දී errors එනවනේ 0 division error එක. ඒකෙන් බේරෙන්න තමයි එයා ඒ calculation එකෙන් ওই විදිහට කරලා තියෙන්නේ. right. අපි බලමු තව important area එකක්. අපි දැන් formulas කියන බැලුවා ඇති. දැන් බලමු මෙතන formula suggestions. right. දැන් පොඩ්ඩක් කරගන්න. මෙතන අපේ employees ලගේ නම් තියෙන employee හරි කාගේ හරි අපි කැමති නැති මිනිස්සුන්ගේ හරි කාගේ හරි නම් list එකක් තියෙනවා මෙතන right මේ නම් list එකෙන් මට ඕන එයාගේ මේ first names ටික විතරක් මෙතන extract කරලා ගන්න right මම මෙතන heading එකක් දාලා තියෙනවා first name කියලා මම equal එකක් දාලා මම කල්පනා කරනවා මොන function use කරමුද left function ද බලන්න
අපි කල්පනා කරන්න කලින්ම එයා ෆන්ක්ෂන් එක අපිට සජෙස්ට් කරලා ඉවරයි. මේකට කියන්නේ ෆෝමියුලා සජෙෂන් කියලා. අපි ලොකුවට කල්පනා කරන්න ඕනේ නැහැ මේ හෙඩින්ග්ස් ටික හරියට දාගත්තා නම්. right එයා ෆෝමියුලා එයාට පුළුවන් ෆෝමියුලා සජෙස්ට් කරන්න. ඉතින් මේ වගේ ෆස්ට් නේම් එක left side එකේ තියෙන නම එක්ස්ට්‍රැක්ට් කරලා ගන්න ක්‍රම කීපයක් නැති ගොඩාක් තියෙනවා. එකක් text before function, තව තියෙනවා left function use කරන්න, left එක නම් use කරන්න බෑ. නැත්නම් අපිට flash will use කරන්න පුළුවන්. ඒ වගේම text to column use කරන්න පුළුවන්. text split use කරන්න පුළුවන්. මේ වගේ ගොඩාක් options තියෙනවා අපිට use කරන්න. දැන් අර පොඩක් famous අලුත් function මේ text before කියන එක. මේකෙන් තමයි මෙයා මේ answer එක දෙන්නේ. right? so හරි simple placem අපිට පුළුවන් මේක කඩලා ගන්න. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. මට ඕනේ මේ date එකේ month එකේ නම. දැන් මේක ජූන් නේ මේක. right? sorry ජුලයි නේ මේක. මට ඕනේ equal දාලා මේකේ නම දාන්න. ජුලයි කියලා මෙතන දාගන්න ඕනේ. මොන function use කරමුද බලන්න. එයා automatically text කියන function එක දැම්මා. මට කරන්න තියෙන enter කියන එක විතරයි. දැන් බලන්න ජුලයි කියන එක automatically ඇවිල්ලා තියෙන්නේ. double click කරපු ගම හැමතැනම ඔක automatically apply වෙනවා. so මේකට කියන්නේ formula suggestions. ඇත්තටම මේ headings එකකින් තමයි game එක තියෙන්නේ. heading එක හරියට දාගන්න ඕනේ. එතකොට මේ එයා හඳුන ගන්නවා මෙතන month name කියදී අනිවාර්යයෙන්ම month name එක එන්නේ date එක එන්නේ. එයා ඒක හඳුනගෙන තමයි මේ formula suggestion එක දෙන්නේ. මෙතන මම short day name කියලා දාද්දි automatically එයා දන්නවා මෙන්න මේ date එකකින් තමයි ඔක එන්න ඕනේ කියලා. මම equal එකක් දාපු ගමන් එයා formula එක generate කරනවා. enter කළොත් මට පුළුවන් day name එක මෙතනින් අරගන්න. right? ඒ වගේම මතකයි නේද කලින් අපි use කළා date diff function එකකින් completely වැඩ කරලා තියෙන අවුරුදු කීයද කියන එක අපි හොයලා මේ දාගත්තා. ඒකම දැන් මම equal එක දාලා formula එක අමාරුනේ calculate කරන්න. type කරන්න බලන්න automatically මෙයා මේ date එකටත් අද date එකටත් තියෙන වෙනස year එකකින් දෙන්න කියලා placem මෙතන formula එක දීලා තියෙනවා. මට කරන්න තියෙන්නේ double click කරන්න විතරයි. අපිට පුළුවන් simply අපේ complete years මෙතන ගන්න. profit margin එක බලන්න ඕනද no problem. equal එකක් දාලා අපිට කරන්න තියෙන්නේ එයා suggest කරපු ගමන් enter කරන්න විතරයි. මෙතනත් එයා බලලා තියෙනවා මේ මෙතන check කරලා තියෙනවා මෙතනින් අපේ P4 එක මෙන්න මේ sale එක බිඳුවක් නෙමෙයිද කියලා check කරලා තියෙනවා. එහෙම නැත්නම් විතරක් මේ calculation එක කරන්න කියලා. හේතුව ඇවිල්ලා මේක බිඳුවක් නම් අර zero division error එකක් එනවා. ඒ නිසා ඒකත් එයා avoid කරලා තියෙනවා. right? හරි ලේසියෙන් මේ වැඩේ කරලා තියෙනවා. දැන් මෙතන බලමුකෝ මම මොන හරි බිඳුවක් දාන්නම්කෝ මෙතන. දාපු ගමන් මේක error එකක් එන්න ඕනේ. එහෙම නෙමෙයි එන්නේ. දැන් එයා අර if function එක දාපු හින්දා error එක එතනින් solve වෙලා තියෙනවා. right? ඒ වගේම අපිට පුළුවන් rank බලන්න. අපේ sales staff ලගේ sales තියෙනවානේ මෙතන. මේකෙන් මම undo කරගන්න. මේකෙන් මට කවුද මේ first position second position කියලා එක කෙනාගේ position එක මෙතන බලන්න ඕනේ. අර ඉස්කෝලේ ළමයින්ගේ first place ද second place ද කියලා බලන්නේ. ඔන්න ඔය විදිහට equal එකක් දාලා මෙතන මම functions type කරන්න ඕනේ. මම මොන functions ද දාන්න කියලා කල්පනා කරන්න කලින් එයා function එක දීලා ඉවරයි. මට කරන්න තියෙන්නේ enter කියලා දෙන්න විතරයි. අපිට බලා ගන්න පුළුවන් එක කෙනාගේ position එක. right? හරි simple. මම හිතන්නේ මේක මම කැමැතිම Copilot එකේම මම කැමැතිම feature එක තමයි මේක. Copilot for Excel එකේ ගොඩාක් දුරට මගේ formulas automatically suggest වෙනවා. right? okay අපි අනිත් example එකට යමු. මම හිතන්නේ ගොඩක් දේවල් අපි කෙටි කාලයකින් බලලා තියෙනවා. මට ඕන time එකක් save කරගෙන කියපු වෙලාවට ඉවර කරන්නත් ඕනේ. at the same time ඔයගොල්ලන්ට මේකේ හරි understanding එක දෙන්නත් ඕනේ. දැන් මේක බලද්දී අන්නෝ මේව සිරම ලොකු දේවල් මංගාව ලයිසන්ස් මට ලැබෙන්නේ නැහැ කියලා හිතන්න එපා. ඒ කිව්වොත් අපි ඔයාට ලයිසන්ස් ගන්න සමහර වෙලාවට ඔයා අමාරුවෙන් වැඩ කරගෙන ඉන්න පුළුවන් නේද? එතකොට මම හිතන්නේ ලයිසන්ස් $20ක් වගේ ගානකට ලයිසන්ස් ගන්න පුළුවන්. එක කෙනාගේ ජොබ් එකට අනුව පොසිෂන් එකට අනුව ගන්න බැරි කට්ටියක් ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒ උනාට ගන්න පුළුවන් ඒ කෙනෙක් මං ගත්තා නම් මගේ වැඩේ මට ලීසි කරගන්න පුළුවන් කියලා. ඔයාට දැන් මම ට්‍රේන් කරන්න ඕන හින්දා මම ගොඩාක් ලයිසන්ස් අරන් තියෙනවා. වෙන ලයිසන්ස් $20 කියලා. right? so it depends on your requirement. ඔයගේ requirement එකට අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේක කොහොමද වෙන්නේ කියන understanding එක පොඩ්ඩක් තේරුම් ගන්න. මේක මම දන්නවා 100%ක් මුලුවට යන්නේ නැහැ එකපාරටම. ඒනකොට මේ වගේ දේවලුත් කරන්න පුළුවන් නේ කියන අර understanding එක තමයි ඔයගලන්ට දෙන්න ඕනේ. එතකොට අනාගතයේදී ඔයගලන්ට try කරන්න පුළුවන්. right? so තව example එකක් බලමු. මෙතන XLOOKUP. right? මෙතන වාහන තියෙනවා. දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේකනේ. පොඩි මිනිස්සුන්ගේ වාහන ටිකක් මෙතන දාලා තියෙන්නේ. මේක පොඩ්ඩක් එළියට යන එකක්. අනිත් ඒවා සේරම පොඩි කට්ටියගේ වාහන. මේ වාහන සේරම මෙතන දාලා තියෙනවා වාහනවල නම්. මෙතන quantity දාලා තියෙන්නේ. මේ price එක මෙතනද ගේන්න ඕනේ. සාමාන්‍යයෙන් අපිට පුළුවන් VLOOKUP, XLOOKUP, index match ඕන එකක් use කරන්න. right? ඉතින් ඒක මම බලන්නේ මෙතනින් Copilot එකකින් අහලා බලන්න. right?
මම මෙතන copy කරගන්න මෙතන add price to the order table. මෙතන මම paste කරගන්න. මෙතන මම නමක් දාලා තියෙනවා. මෙන්න මේකට මම table එකට යන්න මේකේ නම orders table. ඒ වගේම මේකේ නම prices table. මම නිකන් ඒ නමෙන් මේක කියලා කියන්න ඕනේ නැහැ. but මම මගේ satisfaction එකට දාලා තියෙන්නේ add price to the orders table. මෙන්න මේ orders table එකට දාන්න මේ prices table එකකින්. that's it. ඒක කියන්න ඕනේ නැහැ again. right? මට simply කියන්න පුළුවන් මේකේ price එක include කරන්න කියලා. but මගේ satisfaction එක දාලා තියෙනවා. මම run කරන්නම් මේක. right? එයාට පුළුවන් වෙන්න ඕනේ. මෙතන column එකක් price column එක මෙතන දාගන්න. right? so making around මෙහා පැත්තට answer කරගෙන ඇවිල්ලා තියෙන්නේ. එයා use කරලා තියෙන්නේ xlookup කියන function එක. sorry. මෙතනින් බලා ගන්න පුළුවන් xlookup function එකකින් එයා table එක refer කරලා මෙන්න මෙතනින් data එක මෙතනට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒකට වෙගනා කියලා කියන්නේ. ඒක මෙතනින් බලා ගන්න පුළුවන්. මේක නෙමෙයි නේද ගාන but again 8 million කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඒක විතරක් නෙමෙයි මට ඕන මෙතන sale එකත් calculate කරන්න ඕනේ. ඔයගොල්ලෝ දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ already දන්නවා මෙච්චර දේවල් කරන්න පුළුවන් නම් sale calculate කරන එක දුක දෙයක් නෙමෙයි. මම ඒකත් enter කරන්නම්. එයි අපි මහන්සි වෙන්නේ නේ. sale එක calculate කරන්න. කියන්නේ order දාන්න තියෙන එයා වෙඩේ කරගෙන යනවා ප්‍රශ්නයක් නැතුව. අපි දන්නවනේ කොහොමද ඒක වෙනවා කියලා. ඒ නිසා sale එක එයා මෙන්න මේකෙන් මේක වැඩි කරලා answer එක ගන්න ඕනේ. that's it. දුක දෙයක් නෙමෙයි. ඉතින් අපි already දන්නවා මෙයාට මේ හැකියාව සේරම තියෙනවා කියලා. right? no problem මේක multiply වෙලා මේ answer එක වෙලා තියෙන්නේ. done. ඒක ප්‍රශ්නයක් නැහැ. තව එකක් තියෙනවා මෙතන. මම මේක සමහර වෙලාවට analysis පැත්තත් අපි බලන්න ඕනේ. Create a different range. Create a different range. Okay. Create a different range showing unique products and their spelling. Total sales amounts using formula. මෙතන මේකේ දැන් මෙතන වාහන තියෙනවනේ. එක වාහන වලට අදාළ total sale කොච්චරද කියලා වෙන තැනක දාලා දෙන්න කියලා තියෙනවා මම මගේ භාෂාවෙන්. හරි සමහර වෙලාවට මම ඉංග්‍රීසියට මෙහාට යන්න පුළුවන් ගණන් ගන්න එපා. but again මම මේක දාලා තියෙන්නේ මේකේ summary එක කියන්නේ pivot එකේ දානවා වගේ. wegener නම් කොච්චරක් total sales ද කියලා මම අහලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ භාෂාවෙන් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. එක කෙනාගේ භාෂාව එක විදිහටනේ තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. දන්න විදිහට අපිට දාගන්න පුළුවන් මම. right. මම මේක run කරනවා. ඉතින් එයාට පුළුවන් වෙන්න ඕනේ වෙනම summary එකක් දාලා මේක අපිට answer දෙන්න. මම මෙතන තිබ්බ හින්දා ගොඩක් දුරට මෙතන තමයි answer දෙන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වෙනවා. බලමු මේක කොහොමද වෙන්නේ කියලා. right. එයා දාලා තියෙනවා එක වාහනවල total එක. දැන් wegener නම් මෙච්චර ගොඩක් ඇවිල්ලා තියෙනවා. මේක highlight කරලා බැලුවොත් total එක බලා ගන්න පුළුවන් විදිහට 427. ඒ total එක මේ total එකට සමාන වෙන්න ඕනේ හරියටම හරි. 427 මෙන්න මෙතනින් අපිට ඒක බලා ගන්න පුළුවන්. right. so අපිට column එකක් හදා xlookup එකක් දාලා වෙන තැනක තියෙන data මෙතනට ගේන්න පුළුවන්. ඒක calculations කරන්න පුළුවන්. ඒ data එක අරගෙන වෙන තැනක summary එකක් ගන්නත් පුළුවන්. ඒ වගේ දේවල් ඕනම දෙයක් මේකෙන් කරගන්න පුළුවන්. right. තව example එකක් බලමු අපි. ගොඩාක් examples තියෙනවා. right. තව අනිත් එක තව special කෙනෙක් ඉන්නවා පොඩි delivery එකක් කරන්න. ඉතින් එයාටත් පොඩි time එකක් මම දෙන්න ඕනේ නිසා මට පුළුවන් තරම් ඉක්මනට මේක කරන්න. right. so තව sheet එකකින් ගේන්න ඕනේ. දැන් කලින් මෙතන xlookup එක මෙතන තියෙන දත්තනේ මෙතනට ගෙනාවේ. ප්‍රශ්නයක් නැහැ. මෙතන ඕන මට මෙතනට value එකක් දාගන්න ඕනේ. දැන් මෙතන product එකේ price එක නැහැ මෙතන. sorry. cost එක sorry unit cost එක නැහැ මෙතන. ඒ unit cost එක මෙතනට දාගන්න ඕනේ. එක products තියෙනවා. මේ ලොකු data එකක් ලොකුවට වරින්න එපා. keyboard එකේ unit cost එක මෙතන දාගන්න ඕනේ. මෙතන price සේරම තියෙනවා cost එක නැහැ. මෙතන දාමු. right. ඒක තියෙන ඇතරම මේ lookup table කියන අනිත් sheet එක. මෙයාට මම මේ table නමක් දාලා තියෙන්නේ. මේක click කරලා අපිට පුළුවන් මේ table design එකේ ගිහිල්ලා බලන්න product cost කියලා මෙයාට නමක් දාලා තියෙන්නේ. දැන් මට පුළුවන් මෙතනට cost එක ගේන්න product cost කියන table එකකින් කියලා මට කියන්න පුළුවන්. එතකොට ඕනම තැනක මේ table එක තියෙනවා නම් ගිහිල්ලා ඒ value එක ගෙනල්ලා දෙනවා. මම මෙතන paste කරන්න. මම මෙයාගෙන් අහලා තියෙන්නේ include the product unit cost from the product cost table. දැන් මම අර specific ඒ නම එයාට දීලා තියෙන නිසා එයාට ලේසි ගිහිල්ලා ඒ details ටික ගෙනල්ලා දෙන්න. right. එතකොට මේ sales කියන table එකට දාන්න කියලා කියන්නේ මම run කරන්න. right. හරි simple. එයා අනිත් sheet එකට ගිහිල්ලා information එක ගේන්න ඕන. අපිට අමාරුයි ඒ කිව්වොත් මම training වලදී මම දැකලා තියෙනවා එක එකනා අනිත් sheet එකට ගිහිල්ලා අරක lock කරන්න අමතක වෙලා ගොඩාක් ප්‍රශ්න වෙනවා.
ඉතින් මේක එහෙම නෙමෙයි මම අපිට අපි සිම්ප්ලි එයාට කියනවා එයා මෙතනට ඒ වැලියු එක අරගෙන ඇවිල්ලා දෙන්න ඕනේ. කලින් නම් දුන්නා මම දන්නේ නැහැ දැන් වැඩ කරනවද කියලා. බලමු එක වෙලාවට පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ වුණාට ස්ටාර්ට් කරපු මාස කීපයකට කලින් තිබුණු විදිහටත් දැන් වෙන විදිහට ගොඩාක් වෙනස්. දැන් බලන්න ස්පීඩ් එක අර performance එක completely වෙනස් වෙලා තියෙන්නේ. Right. Product unit cost. Okay. Product unit cost. Right. Product unit cost කියලා නම දාගත්තා. කරන්න තියෙන්නේ අර ඉන්ෆර්මේෂන් එක එහෙම මෙහෙට ගේන එක x lookup කියන ෆන්ක්ෂන් එක දාලා තමයි ගෙනලා තියෙන්නේ. ආන්සර් එක හරි කියලා හිතනවා මම. ඒක තහවුරු කරගන්න පුළුවන් අපිට. keyboard table එක 100 table එක 274 අපි ගිහිල්ලා බලමු හරිද කියලා. keyboard එක 100 table එක 274. right හරියට තමයි ඉන්ෆර්මේෂන් එක මෙහෙට ගෙනලා දාලා තියෙන්නේ. right so මේ x lookup නැත්නම් lookup function එකක් හරි එයා අපිට කියන්න තියෙන්නේ එයා වැඩේ සිම්ප්ලි කරලා දෙනවා. right දැන් බලමු අපි summary එක. right දැන් කියමුකෝ මෙතන අපේ කස්ටමර්ස් ලගේ රිවිව්ස් තියෙනවා. Google review කියලා කියමුකෝ. එතනින් අපි ගෙනාවා. දැන් ගොඩාක් කම්පැනිස් වලට ගොඩක් බැනලා තියෙන රිවිව් වගේ තියෙනවනේ. ඉතින් ඒක බලලා මම අපේ කම්පැනිට අදාළ රිවිව්ස් ටික අරගෙන ඇවිල්ලා තියෙනවා. ඩේට් එකකුත් දාලා තියෙනවා නිකන් ප්‍රශ්නයක් නැහැ. මම මෙතන කියන්න යන්නේ මේ රිවිව් සමරයිස් කරලා දෙන්න. මම දන්නේ නැහැ මේක හොඳ රිවිව් එකක්ද නරක රිවිව් එකක්ද බැනලාද නැත්නම් හොඳයි කියලාද නේ. ඒක එකින් එක බලන්න බෑ නේද? රිවිව් 20ක් 30ක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මැනුවලි බලන්න පුළුවන්. රිවිව්ස් 5000ක් තියෙනවා නම් කොහොමද බලන්නේ නේ? ඒ වෙලාවට අපිට පුළුවන් මෙයාට මෙන්න මේ prompt එක simply දාන්න පුළුවන්. මොනවද කියන්නේ අපි? මේ අලුත් column එකක් හදන්න create a column and include the sentiment of the review. මේකට කියන්නේ sentiment කියලා. එහෙම නැත්නම් අර detail එක කියන්න පුළුවන් මේක positive review එකක්ද neutral review එකක්ද එහෙම නැත්නම් negative review එකක්ද කියලා කියන්න පුළුවන්. but sentiment කියලා කිව්වොත් ඒක මේකට කියන sentiment analysis කියලා. එයා already දන්නවා මෙන්න මේක තමයි මෙයා කතා කරන්නේ කියලා. right so අලුත් column එකක් දාන්න ඒකේ මේක මොනවද positive ද negative ද neutral ද කියලා දාන්න කියලා මම කියන්නේ. මම run කරනවා. එයාට පුළුවන් වෙන්න ඕනේ ඒ column එක දාලා දෙන්න. right මේක ෆෝමියුලා එකක් නෙමෙයි. මෙතන ෆෝමියුලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. එයා අලුතින් column එකක් හදලා එයාගේ අදහස තමයි මෙතනට දාන්නේ. මේක මේ ෆෝමියුලා එක නැත්නම් ෆන්ක්ෂන් එකක් දාලා හදන දෙයක් නෙමෙයි. completely AI. ඉතින් මේ වගේ දේවල් වල අපි ඉතින් එයාව තමයි විශ්වාස කරන්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ. නැත්නම් manually check කරලා තමයි මාරු කරන්න ඕනේ. ගොඩාක් දුරට අපිට එයාව විශ්වාස කරන්න පුළුවන්. but again මොන හරි දෙයක් තියෙනවා නම් පොඩි අර උඩින් පොඩ්ඩක් බලා ගන්න එක හොඳයි කියන එක තමයි මගේ අදහස. right තේරෙනව පොසිටිව්ද? තාම වැඩ කරනවා. පොසිටිව් එක දාලා තියෙන්නේ සීරම් පොසිටිව්. නෑ නියුට්‍රල් තියෙනවා. පොසිටිව් නියුට්‍රල් නෙගටිව් නැද්ද? නෙගටිව්ත් තියෙනවා. ස්ටාර්ට් එකේ තියෙන්නේ පොසිටිව්ද? amazing service, very professional, excellent, great. so basically මේව සීරම් පොසිටිව් නේ. මොන හරි බැනලා තියෙනවද කලින්? නෑ. best car service, I love. so basically මේව සීරම් පොසිටිව්. so negative එකක් අරන් බලමු අපි. neutral මේක neutral නම් එහෙටත් නෑ මෙහෙට average wash fair price එක හොඳයි ඒ වුණාට සාමාන්‍ය wash එකක් තියෙන එක neutral එහෙටත් නෑ මෙහෙටත් නෑ right negative නම් side mirror was scratched and they denied it. side mirror එක scratch කරලා පස්සේ අපි නෙමෙයි කළේ කියලා deny කරලා තියෙනවා. right මේ වගේ reviews ටිකක් දාලා මේ review එක analyze කරලා අපි ගත්තා. අපිට ඒකත් එක්කම පුළුවන් අපිට මේ අපේ කම්පැනියේ තියෙන top 10 top 5 problem එක මොනවද කියලා මම paste කරන්නම් මේක. මේව සිරම මට ටයිප් කරන්න පුළුවන්. ටයිම් සේව් කරන්න මම මේක දාගෙන තියෙන්නේ. අනිත් එක මටත් ලේසි මොනවද මෙතන කරන්න ඕන කියලා බලා ගන්න. list top 5 areas that requires improvement. මෙතන මේකේ improvement කර අපේ කම්පැනියේ improvement කරගන්න ඕන areas පහක් මට දෙන්න කියලා කියන්නේ. මේක සම්පූර්ණයෙන්ම AI. මට පුළුවන් මේක run කරන්න. ඒතර මම මේක කොහොමද කියන්නම්. ඒතකොට ලේසිනේ. answer එක මෙතනින් එන්නේ. right. මේක run කරන්න. එතකොට මට ඕනේ ප්‍රශ්න පහ මේකේ ලියලා තියෙන කස්ටමර්ස්ලා දීලා තියෙන ප්‍රශ්න පහ මොනවද කම්පැනියේ තියෙන ලොකුම ප්‍රශ්න පහ. ඒක තමයි බලලා අපි සෝල්ව් කරන්න ඕනේ. අර 10ක් ඕනනම් 10ක් ඉල්ලන්න පුළුවන්. එයා මෙතන දාලා තියෙනවා. මේ ප්‍රශ්නේ නැහැ කොහොමද දාලා ආන්සර් එක දෙනවා. right. මෙතන service quality consistency. එතකොට ගොඩාක් දුරට ප්‍රශ්නේ තියෙන්නේ වැඩ කරන කට්ටියගේ service quality එක. 49ක් කියලා තියෙනවා මේකේ. මේ ඒක තමයි ප්‍රශ්නේ තියලා තියෙන්නේ. right. cost එක හොඳයි, price එක හොඳයි. ඒ වුණාට ගොඩාක් දුරට service quality එකේ issue එකක් තියෙනවා. right.
ස්ටාෆ් ප්‍රොෆෙෂනල් වැඩ කරන කට්ටිය ෆ්‍රෙන්ඩ්ලි නෑ. ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් නෑ. රයිට්. සමහර තැන් හරියට හොදලා නෑ. ස්පොට් ඒ වගේ තැන් ඉෂුස් තියෙනවා. මේ කාවොෂ් එකක් ඒ නිසා ඒ ඇන්ගල් එකකින් මේක බලන්න. හරි ගොඩාක් වෙලා මේන්ටේන් වෙයිට් කරන්න ඕන. රයිට්. ස්ලෝ සර්විස් ඒ වගේ දේවලුත් තියෙනවා. and pricing value concern ගාන වැඩි කියලා සමහර කට්ටිය කියනවා. හැමෝම කියන දේවල් සියරම බලන්න බෑනේ. අපිට පුළුවන් උඩින්ම තියෙන ප්‍රශ්න මොනවද කියලා මේ සෝල්ව් කරන්න කලින්ම ඉන්න කට්ටිය වයින් කරලා නැත්නම් ට්‍රේනින් එකක් දීලා ඒගොල්ලන්ව හදලා ගන්න ඕනේ. ඒක තමයි ලොකුම ප්‍රශ්න තියෙන්නේ මෙතන. ඒක සෝල්ව් කළොත් ගොඩාක් ප්‍රශ්න මේ කම්පැනි ඉවරයි. right so clean කරන්නේ කොහොමද කියලා පොඩි ට්‍රේනින් එකක් දෙන්න වෙයි. අනිත් ඒවා මේව සේරම මේක නම් කම්පැනි ඒ ප්‍රශ්න long wait කියලා කියන්නේ. ඒ මැනේජ්මන්ට් එකේ ඉෂුව එකක් නේ. වැලියු එකත් කම්පැනි ප්‍රශ්න. මේවා තමයි staff related problems. මේක තමයි අපි කලින්ම සෝල්ව් කරන්න ඕන. right මේ වගේ decisions ගන්න පුළුවන් මේ රිවිව් එකකින් විතරක්. හිතලා බලන්න කොච්චර ලොකු දෙයක්ද කියලා. right අපි අනිත් එකට යමු summarize 2. මෙතන මම එකින් එක බලන්නේ නැතුව මේව සේරම summarize කරලා මට summary එකක් දෙන්න මේ හැම එකකින්ම. ගොඩාක් data තියෙනවා මම දන්නේ මොනවද කියලා. මම මේක copy කරලා මේ සේරම summarize all insights to a grid ඒ කියන්නේ summary එකකට දෙන්න කියලා කියන්නේ. මට පුළුවන් මේක මෙන්න මෙතන තියලා run කරන්න. එතකොට මට ඕනේ මේකේ සම්පූර්ණ summary එක මෙතනට අරගන්න. මොනවා කියනවද කියලා බලමු යා. right right මෙතන data එක තියෙන්නේ order date, region manager, salesperson, item, unit price ඒ වගේ දේවල් තියෙන sales data තියෙන්නේ basically. ඒතකොට මේකේ summary එක sales manager ඉන්නවා, salesman ඉන්නවා. ඒතකොට මේකෙන් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ සේරම සම්පූර්ණ information එක අපිට ගන්න. sales grid insight එකක් මම බලාපොරොත්තු වෙන එකම data එක එකම තැන දාලා දෙන්න මේ ඒ කියන්නේ ranges ගොඩක් දීලා තියෙනවා. මෙතන දීලා තියෙන්නේ total sale එක total cost එක average order blah blah කියලා ඒව සේරම best region මොනවද කියලා දීලා තියෙනවා top item එක මොනවද ඒව සේරම එකත් නිකම්ම නෙමෙයි මේකට function එකක් දාලා තමයි මේ හදලා තියෙන්නේ මේව සේරම right ඒකින් තමයි මේක අරගෙන එලා තියෙන්නේ මෙතන region එකට අනුව sale එක දාලා තියෙනවා profit එක දාලා තියෙනවා ඒක sorry ඒකත් function එකකින් තමයි මෙයා කරලා තියෙන්නේ මෙතන unique use කරලා තියෙනවා ඒ වගේ එක ගොඩක් functions මෙතන combine කරලා use කරලා තියෙන්නේ ඉතින් අපිටත් even experience කට්ටියටත් මේක බලද්දි පොඩ්ඩක් අමාරුයි මොනවද වෙලා තියෙන කියලා. තේරුම් ගන්න පුළුවන්. අපි function එකක් දානකොට formula එකක් දානකොට මෙච්චර ලොකු formulas දාන්නේ නැහැ නේ. දානවා but හැමතැනම මොහොම දාන්නේ නැහැ. වෙන ක්‍රම තියෙනවා. ඒව හොයලා මතක අපිට නැ ක්‍රම අපි simply use කරනවා. so ඒ වුණාට Copilot එක use කරද්දි ඒ issue එක නැහැ. මොනවා හරි දාලා හරි answer එක දෙන්න කියලා අපිට කියන්න පුළුවන්. ඒ වුණාට හැම වෙලෙම check කරගන්න මේක හරිද කියලා. right. මම නම් මේ වගේ functions දාන්නේ නැහැ formulas. ඉතින් එයා දාලා තියෙන ප්‍රශ්නයක් නැහැ අපේ වැඩේ වුණොත් හරිනේ මෙතනින් right again answer එක check කරගන්න ඕනම වෙලාවක AI එක වැඩ කරද්දී answer එක check කරගන්න දැන් හරි දන්නේ නැතුව මේව සීරම දාගෙන ගිහිල්ලා report එක දෙනකොට වැරදි නම් මොනවද වෙන්නේ නේ ඒ නිසා එයා answer එක දෙනවා අඩුතර මේක හරිද කියලා හරි check කරන්නකෝ එකින් එක randomly හරි check කරගන්න මේක හරිද කියලා ඒක ඔයගොල්ලෝගේ පැත්තෙන් වෙන්න ඕන දෙයක් right අපි බලමු charts දැන් මෙතන ඒ data එක තමයි තියෙන්නේ මේකට charts දාන්න ඕනේ අපිට එකින් එක අහන්න පුළුවන් for example first එක මම දාන්නම් ඊට පස්සේ එකින් එක දාන්න එකපාරටම create a column chart total sales by region region එකට අනුව මෙතන regions තියෙනවා east west central කියලා මේ region එකට අනුව total sale එක chart එක column chart එක දෙන්න කියලා කියන්නේ මම ලොකු දෙයක් නෙමෙයි run කරන්න. එතන මම තියලා run කරන්නම් එතකොට මෙතන answer එක එන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වෙනවා. right simple අර ලොකු දෙයක් නෙමෙයි මේකේ chart එක දාලා දෙන්න. chart නැත්නම් කල්පනා කරන්න ඕනේ chart එක මොන chart ද දාන්නේ ඒකට කොහොමද data එක තියෙන්න ඕනේ ගොඩක් දේවල් කල්පනා කරන්න ඕනේ. ඒ ප්‍රශ්නේ නෑ මේ බලන්න. මේ region එකට අනුව මෙයා chart එක දාලා තියෙන්නේ. පොඩ්ඩක් මේක complete වෙනකම් පොඩ්ඩක් ඉමු. මේක adjust කරන්න නැතුව. right තාම finalize කරනවා එයා finishing it up. so එතකොට සමහර වෙලාවට අප්ඩේට් කරන්න පුළුවන් මේක ආයිමත් වැඩ කරද්දී මම මේක adjust කරගන්න. right so මෙතන එයා chart එකක් දාගෙන තියෙන්නේ එක එක region central region east region west region එකට අනුව sale එකත් order කරලා දාලා තියෙන්නේ මෙන්න මෙතන data එක තියෙනවා. එයා data එක මෙන්න මේ function submit function එක දාලා තමයි ගෙනලා තියෙන්නේ. මෙතනින් ඒකට chart එක හදලා තියෙනවා. මෙන්න මෙතනට information එක ගෙනලා එකකින් chart එක හදලා තියෙනවා. දැන් මම කරන්න යන්නේ මේක එකින් එක කරන්න ඕනේ මම undo කරන්නම් control z එතකොට මේ එතන නැති වෙනවා right මට පුළුවන් මේ සේරම එක පාට දෙන්න මේ chart දෙන්න අර chart දෙන්න මේ chart දෙන්න සමහර වෙලාවට ඔයාලට මේ chart කියන දන්නේ නැත්නම්
ඔයාට ඒකටත් මම කලින් දුන්නේ මතකයි නේද මේ ඉන්සයිට් සේරම දෙන්න කියලා. එහෙම දෙන්නත් පුළුවන්. මම මේක මේ chart සේරම දෙන්න කියලා දෙන්නත් පුළුවන්. මම මේක run කරන්න. So එයාට පුළුවන් වෙන්න ඕනේ මේ සේරම charts මම ඉල්ලපු charts. මෙතන column chart එකක්, bar chart එකක්, sales by manager, pie chart එකක් ඒකටම column chart එකක්, profit by manager මේ වගේ එක එක charts දාගෙන තියෙන්නේ. ඉතින් ඒකට මෙයා කොහොමද response කරන්න කියලා බලමු. right. තාම charts හදාගෙන ඉන්නේ යා. මම මේක පොඩ්ඩක් zoom out කරන්නම් අපිට එතකොට බලා ගන්න පුළුවන් මොනවද වෙන්නේ කියලා මෙතන. වැඩේ වෙනවා. එක chart එකක් දාගෙන තියෙනවා. තාම ආයිමත් මුල ඉඳලා ඒක adjust කරලා දානවා. ගොඩක් charts අපි ඉල්ලලා තියෙනවානේ. වැඩ වැඩි. right. So තාම වැඩ. right. මෙන්න මෙහෙම තමයි chart එක දාන්නේ. අපි තමයි ඔක හරියට organize කරලා දාගන්න ඕන. අපිට මේ ඕනනම් මේක පොඩක් adjust කරගන්න පුළුවන්. right. ඒක adjust කරලා ඒ chart සේරම අපිට ඕනනම් pivot table dashboard එකක් විදිහට හදා ගන්නත් පුළුවන්. right. ඉතින් මේ වගේ එකපාරටම ගොඩාක් දේවල් එයාගෙන් ඉල්ලන්න පුළුවන්. ඒක දෙන්න පුළුවන් හැකියාව තමයි. එයා ඉන්නේ ප්‍රශ්නයක් නැහැ. right. එහෙනම් chart එකක් දාගන්න එක ලොකු දෙයක් නෙමෙයි. අපි දන්නේ නැත්නම් කොහොම ගිහිල්ලා කොහොමද දාන්න ඕන කියලා. එයාගෙන් ඉල්ලන්න පුළුවන්. මේකට මොන chart දාන්න පුළුවන් කියලා. right. මේ data එක තියාගෙන පුළුවන් charts ටික දාන්න කියලා කියන්න පුළුවන්. එයා answer එක දෙනවා. right. අපි අනිත් එකට යමු. chart ටික ඇති. ඔය areas ටිකක් තියන cover කරන්න පුළුවන් තරම් ඉක්මනට cover කරමු. right. data validation. right. අපි අපේ ලොකුම ප්‍රශ්නේ තමයි සමහර වෙලාවට අපි form වලදී වැරදි data record කරන එක. date දාන්න ඕන තැන කාගේ හරි නමක් ලියලා තියෙනවා. නමක් ලියන්න ඕන තැන date එක දානවා. නැත්නම් amount එකක් දානවා. ඒක control කරන්න තමයි අපි data validation use කරන්නේ. ඒ කියන්නේ මේ cell එකේ record දාන්න පුළුවන් data එක limit කරනවා. මෙන්න මේක විතරයි දාන්න පුළුවන්. මින් එහා මොනවද දාන්න බෑ කියන එක අපි control කරනවා, validate කරනවා. right. so මෙතන අපිට පුළුවන් ඕන නම් මෙන්න මෙහෙම එකින් එක අහන්න. මෙන්න මේ cell එකට මෙන්න මේක කරන්න, මෙන්න මේ cell එකට මේක කරන්න කියලා එකින් එක කියන්න පුළුවන්. මම මෙතන දාලා තියෙන්නේ මම මේ prompt එක ගහලා එන්නම්. මේකේ මම prompt එකක් දාලා තියෙන්නේ මොනවද? so මෙතන data validation එකක් දාන්න කියලා තියෙන්නේ. මට පුළුවන් මේක data එක limit කරන්න කියලා කියන්නත්. but මම එයාගේ භාෂාවෙන්ම කතා කරලා තියෙන්නේ. E5 E3 ඉඳලා E5 වෙනකම් E4 E5 වෙනකම් E5 වෙනකම් data validation දාන්න. V3 ඉඳලා V5 වෙනකම් තියෙන මේ information එක තියාගෙන. right. data validation දාන්න මේ information එක අරගෙන කියලා මම දාලා තියෙනවා. මම මේක run කරලා ඊට පස්සේ explain කරන්න. right. so මම මෙතන only allow whole numbers between 1 to 100. මෙතන එකටත් 100ටත් මැද්ද තියෙන numbers විතරයි allow කරන්නේ. for example age එක record කරන්න ඕනේ. අපිට කාගේවත් ages නැහැනේ 350ක් කියලා. එතකොට අපි ඒක limit කරනවා 1 ඉඳලා 100 වෙනකන්. නැත්නම් 0 ඉඳලා 100 වෙනකන් limit කරනවා අපි. right. ඒ වගේම දැන් කියමුකෝ date එකක් දානවා. date of birth කියලා දානකොට අපි නැත්නම් date join company පටන් ගත්තේ 1st January 2020. එතකොට මම limit කරනවා මේක ඊට කලින් තියෙන dates දාන්න බෑ. ඊට පස්සේ තියෙන dates විතරයි දාන්න පුළුවන් කියලා. එතකොට මම මොනවද කරන්නේ මෙතන date එක limit කරනවා. ඊට පස්සේ තියෙන date විතරයි දාන්න පුළුවන්. ඊට පස්සේ maximum length දැන් කියමුකෝ මොන හරි නමක් දානවා. ඒ වගේ දේවල් user name එකක් දානවා. එතකොට අපි 10 characters වලට limit කරනවා. ඊට වඩා දාන්න එපා කියලා. ඒ වගේ තමයි මම කියලා තියෙන්නේ. ඒක AI අපේ වැඩේ Copilot එක ලස්සනට කරලා දීලා තියෙනවා. මෙතන මම ගිහිල්ලා එක කියලා දාන්න වැඩ ප්‍රශ්නයක් නැහැ. මේක මම 100 කියලා දාන්නම් ඒකත් වැඩ ප්‍රශ්නයක් නැහැ. මේක මම 101 කියලා දාන්න වැඩ කරන්නේ නැහැ. ඒ කිව්වොත් ඒක මම restrict කරලා තියෙන්නේ. මේ restriction එක කරන්න අපි data ගිහිල්ලා data validation ඒ වගේ දේවල් කරන්න තියෙනවා. කල්පනා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි නිකන් text එකකින් ඒ වැඩේ කරගත්තා. මට පුළුවන් එකින් එක මේක type කරන්න. මේ cell එකේ මේක කරන්න, මේ cell එකේ මේක කරන්න කියලා. මම කිව්වා generally මේව මෙතන type කරගෙන මෙන්න මේ වැඩේ කරන්න කියලා. that's it. right. මෙතන date එකක් බලමු. date එක මම date එකක් වෙනුවට මගේ නම දාන්න. enter කළොත් එයා ගන්නෙ නැහැ. ඒකත් මෙතන date එකක් එන්න ඕනේ. date නම් date තමයි. වෙන මොනවද දාන්න බෑ. දැන් කියමුකෝ මේ date එකට කලින් date එකක් දාමුකෝ. right. 31st December 2020 right 2019 කියලා. එයා ගන්නෙ නැහැ. එතකොට 2nd January 2020 කියලා දාමු. එයා වෙලේ ඒක ගන්නවා. දැන් නමක් ලියමුකෝ මෙතන. Jeffrey දාන්නවා. ප්‍රශ්නයක් නැහැ. එතකොට පොඩ්ඩක් ලොකු නමක් දාමු. ගන්නෙ නැහැ. characters
allowed is 10 characters. ඉතින් ඒක automatically ඒ ආවෙදී අපිට කරලා දෙනවා ලොකුවට උරි වෙන්න දෙයක් නැහැ. ඉතින් මේ වගේ දේවල් අපි Excel එකේ කරනවා නම් ගොඩාක් කට්ටියට ගොඩාක් දේවල් කරන්න තියෙනවා අමාරුයි නේද? ඒ වෙලේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. right? අනිත් drop down එකට යමු. අපිට drop down දාගන්න ඕනේ. දැන් click කරලා select කරන්න පුළුවන් වෙන්න ඕනේ. right? ඒකත් කියන data validation කියලා. මේකට data validation කියනා වගේම අර drop down කියන එකටත් data validation කියලා කියන්නේ. දැන් මෙතන create a status column. status කියලා column එකක් හදන්න. ඒ column එකේ pending right මේක orders නේ. මේවා සේරම orders. මේකේ status එක දාන්න ඕනේ. මොනවද status එක? මට ඕන pending processing completed cancel. මේ හතරටම මේ status දාන්න ඕනේ. ඒක click කරලා select කරන්න වෙන්න ඕනේ. මේ order එක pending ද කියලා click කරලා select කරන්න ඕනේ. මම මේ prompt එක කලින් run කරන්නම්. right? so මෙතනින් මම අහලා තියෙන්නේ create status column and include data validation drop down. ඒකට drop down එකක් හදාන්න. pending processing completed cancel. වෙන මොනවද මේක use කරන්න කියලා නෑ. එයා තේරුම් ගන්න. ඕක තමයි මෙයා කියන්න හදන්නේ කියලා ලෝකෙට. right? හරි simple. status column එක දාගත්තා. done. මොනවත් නෑ වගේ තියෙන ප්‍රශ්නයක් නෑ. මෙතන ගිහිල්ලා අපිට පුළුවන් මේක පොඩ්ඩක් ලොකු කරගමු. මෙතන ගිහිල්ලා මම select කරන completed status එක. ආවේ නැද්ද? right select කරගත්තා. මෙතන cancel. ඒ වගේ මේ සම්පූර්ණ range එකටම එයා දාලා ඇති අපිට පුළුවන් වෙයි ඕන තැනකට ගිහිල්ලා මේක select කරන්න. එතකොට මේ table එක ලොකු වුණත් හරි මෙතන tab එකක් ගහුවොත් මේ අලුත් line එකක් නේ. මෙතනත් මේක automatically update වෙනවා. හේතුව වෙලා මේක table එක. right? එතකොට data validation එකක් නැත්නම් drop down එකක් ලාගන්න එක ඊට පස්සේ ලොකු අමාරු දෙයක් නෙමෙයි. Copilot එක තියෙනවා නම් කරන්න තියෙන්නේ යාට කියන්න විතරයි. එයා ඒ වැඩේ කරලා දෙනවා. right? මේ drop down දාන එකේ අමාරුම දේ තමයි මේ ඇතරම පොඩ්ඩක් zoom කරගන්නම් ඔයගලන්ටත් පේන්න ඕන හින්දා අමාරුම දේ තමයි dependent drop down එකක් දාගන්න එක. ඒ කියන්නේ මෙතන showrooms තියෙනවා. අපේ මරදාන, candy, gold කියලා shops තුනක් තියෙනවා. එක එක shops වල වැඩ කරන කට්ටිය තමයි මෙතන ඉන්නේ. මේ මරදාන වැඩ කරන කට්ටිය මේගොල්ලෝ. මෙතන candy වල වැඩ කරන කට්ටිය, gold වල වැඩ කරන කට්ටිය. right? මෙතන අපේ showroom එක select කරපු ගමන් මෙතන මරදාන කියලා select කරපු ගමන් ඒ staff list එකේ එන්න ඕනේ මරදානට අදාළ staff විතරයි. වෙන කට්ටිය එන්න බෑ. ඒක කරන්න ගොඩක් වටින් ගොඩින් දේවල් කරන්න තියෙනවා. ඉතින් මේ වෙලේ අපේ Copilot අයියා වැඩ කරලා දෙනවද කියන එක තමයි අපි දැන් බලන්න යන්නේ. right? මේක පොඩ්ඩක් complicated. ගොඩක් කට්ටියට even experience කට්ටියටත් මේ කොහොමද කරන්නේ කියලා දන්නේ නැහැ. ඒකට අපි indirect function එක use කරලා කරන්නේ. දැන් බලමු Copilot කොහොමද මේක handle කරන්න කියලා. මම දාලා තියෙනවා මෙතන. create conditional drop down for showrooms. මෙතන showrooms වලට පුළුවන් ප්‍රශ්නයක් නැහැ drop downs හදන්න. එයා හදයි ඒක ප්‍රශ්නයක් නැහැ. and මම දෙවෙනි එකට කියලා තියෙන්නේ dependent drop down of sales staff based on the showroom name. එතකොට මේ sales staff ලට මේ showroom නමට අනුව මේ sales staff ලගේ dependent drop down එක දාගන්න කියලා තමයි කියන්නේ. මම මේක run කරන්නම්. right? so කලින් යා මොනවද කරන්න ඕනේ? showrooms වලට අදාළ drop down එක දාගන්න ඕනේ. මම දන්නේ නැහැ මෙතනට එනකන් කරයිද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේක highlight කරලා ඒ වැඩේ කළොත් එයා මෙතනට එනකන් දාගන්නවා. එහෙම නැත්නම් සමහර වෙලාවට මගදී නවතයි ප්‍රශ්නයක් නැහැ. මට අමතක වුණා ඔක කරන්න. so මේක කරද්දී කලින් මේක highlight කරලා අපිට කරන්න පුළුවන්. මෙන්න මේ area එකට තමයි මේක කරන්න ඕනේ කියලා. එතකොට එයා ඒක තේරුම් අරගෙන ඒ විදිහට වැඩ කරනවා. දැනට මම හිතන එකක් දෙකක් නැහැ. සම්පූර්ණයෙන්ම මේ area එකම select කරලා තියෙනවා. ඒ area එකට දාලා දෙයි. මම done කරලා බලමු මේ වැඩේ වෙලා තියෙනවද කියලා. showroom එකට right candy මරදාන gold කියලා එවිලා තියෙනවා. right? මෙතන මරදාන select කරලා තියෙන්නේ. එතකොට මරදාන එකට අදාළ කට්ටිය තමයි මෙතනට එවිලා තියෙන්නේ. no problem. මම මෙතන ගිහිල්ලා candy select කරන්න. එතකොට මෙතන candy වලට අදාළ නදීෂා ඉඳලා සඳුනි වෙනකම් එන්න ඕනේ. බලමු click කරලා. නදීෂා ඉඳලා සඳුනි වෙනකම්ම drop down එක එවිලා තියෙන්නේ. එතකොට මෙතන ගිහිල්ලා අපි goal select කළොත් මෙතන goal එකට අදාළ කට්ටිය එනවා. so මේ drop down එක දාගන්න එක ගොඩාක් අමාරු දෙයක් ගොඩාක් කට්ටියට. ගොඩාක් දේවල් කරන්න ඕනේ. දැන් කිව්වොත් මේ formula එකේ ගිහිල්ලා මෙතන name manager එකේ බැලුවොත් මෙයා මේ නම් ටික දාගෙන තියෙන්නේ. මේ goal candy කියන එක හදලා. ඒකට නම් හදලා ගොඩාක් වැඩ කරන්න තියෙනවා. right? මේක මම highlight කරලා ගිහිල්ලා data validation එකේදී පෙන්නන්න මේ කොහොමද වෙලා මේ indirect කියන function එක දාලා තමයි මෙයා හදලා තියෙන්නේ. මේ දේවල් සේරම කරලා පාඩුවේ දන්නේ නැහැ වගේ ඉන්නවා. right? ඒක තමයි special Copilot එකට ඒ හැකියාව තියෙනවා. right? detail එක ගිහිල්ලා අපේ වැඩේ කරලා දෙනවා. right? මම දන්නවා මේ functions කියන ලොකු අවබෝධයක් නැතුව ඉන්න කට්ටිය ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කිව්වොත් අපිට Copilot තියෙනවනේ. ඒකෙන් අපේ වැඩේ කරගන්න පුළුවන්. right?
දැන් conditional formatting මේක නම් මම ලොකුවට බලන්න යන්නේ නැහැ conditional formatting එක මම examples දෙකක් තුනක් විතරක් කියන්නම් දැන් මේ කරලා පෙන්නන්නම් right මෙතන highlight the discount column with over 10,000 මෙතන sales data එකක් තියෙනවා order එක order date එක කොහෙද ඒ දේවල් මොනවද item unit price එක discount කීයක් දුන්නද ඒ වගේ දේවල් තියෙන්නේ මෙතන මට බලා ගන්න ඕනේ ද manager කෙනෙක් විදිහට මෙතන වැඩියෙන් ඩිස්කවුන්ට් එක 1000ට වඩා මොන වගේ අයිටම්ස් වලටද ඩිස්කවුන්ට් දීලා තියෙන්නේ කියලා මට බලා ගන්න ඕනේ right ඉතින් මම ඒකට සිම්පල් ප්‍රොම්ප්ට් එකක් දාන්න right ඒකත් highlight කරලා පෙන්නන්න ඕනේ සාමාන්‍යයෙන් drop මේ data validation sorry conditional formatting කියලා කියද්දි ඒ data එක highlight කරලා මෙතන conditional formatting එකකින් ඒ වැඩේ කරන්නේ right මම මේක දාගන්නම් highlight the discount column cells with over 1000 1000ට වඩා වැඩියෙන් තියෙන discounts highlight කරලා පෙන්නන්න මොන හරි පාටකින් මට ඒක වැඩක් නැහැ මම මොන හරි එකකින් highlight කරන්න කියලා මම මට පුළුවන් yellow එකකින් highlight කරන්න කියලා instruction එකක් දෙන්න ඕනේ නිකන් මොන හරි එකකින් highlight කරන්නකෝ කලින් බලමු ඔයා highlight කරලා තියෙන දේ හරිද කියලා right awesome එයා වැඩේ කරනවා එතකොට එයාට පුළුවන් වෙන්න ඕනේ මේ discount column එක හොයාගෙන ඒක 1000ට වඩා තියෙනවා නම් ඒක ගිහිල්ලා highlight කරන්න දැන් බලන්න 1000ට වඩා තියෙන දේවල් සියරම එයා highlight කරලා තියෙන්නේ කොච්චර ලේසිද කියලා බලන්න නේ මේ වැඩේ අපි manually කරන්න ඕනේ automatically අපිට මේ Copilot එක හරහා මේ වැඩේ කරගන්න පුළුවන්. ඒත් කලින් අපි drop down එක දාගත්තනේ. ඒකට අපි color එකක් දාමු. මේක completed නම් එක color එකක්. ඒ වගේම pending නම් එක color එකක්. ඒ වගේම cancel නම් මේකට මම නම් කැමති නැහැ colors දාන්න. but අපිට පුළුවන් colors දාගන්න කැමති කට්ටියක් ඉන්නවනේ. සමහර කට්ටිය sheets වල color එක full fill කරගෙන තියෙන්නේ. it depends on the person's need. ඉතින් බලමු. මෙයා මම කියන විදිහට එක මේකට එක එක කලර්ස් දාගන්නවද කියලා එක එක ස්ටේටස් වලට completed නම් green pending නම් yellow cancel නම් red right perfect දාලා තියෙනවා දැන් මම ටික කාලයකට කලින් try කරද්දි මේක එයා dark color දැම්මේ දැන් බලද්දි මේ දාලා තියෙන්නේ light colors ඒකත් පොඩක් look එක හොඳයි අපිට බලන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් අර මොනවද ඒක color light colors වගේ නෑ පොඩි light colors විදිහට තියෙන නිසා ඒක පොඩක් interesting right not bad right ඒ වගේම මට ඕන data bus දාන්න ඕන නම් ඒක දාගන්න පුළුවන් ඒ වගේම මම කියන්නේ pending orders තියෙන එක 2000ට වඩා වැඩියෙන් තියෙනවා නම් මේක කරන්න ඒ වගේ දේවල් පුළුවන් අපිට ප්‍රශ්නයක් නැහැ දැන් මේක විතරක් මම දාන්න sale එකේ අඩුම sale 5ක් highlight කරන්න highlight bottom 5 sales from the completed deliveries මේ ඒතකොට මේ delivery එක complete වෙලා තියෙන්න ඕනේ delivery status එක completed වෙලා තියෙන්න ඕනේ ඒ sales වල lowest sales 5ක් highlight කරන්න කියලා තමයි මම කියන්නේ. එතකොට sale value එකකින් අඩුම ගාන highlight කරන්න ඕනේ. ඒක complete වෙලා තියෙන්න ඕනේ. ඕක තමයි මම කියන්නේ. මම මෙතන දාන්න හදන. අපිට තමයි අමාරු Copilot එකට ඒක ලොකු දෙයක් නෙමෙයි. right. මම highlight bottom 5 sales from the completed deliveries. right. so මට sale එක තමයි ඕනේ. ඒකත් අඩුම ගාන completed delivery වල. right. so නිකන් මට බලන්නනේ අඩුම sales කොච්චරක් තියෙනවද අපි විකුණපු pending නම් ඒක අදාළ නැහැනේ cancel නම් අදාළත් නැහැ ඕක cancel නේ කොහොමද මේ sale කරපු ඒවා වලින් අඩුම ගාන මොනවද කියලා right ඉන්න මේ sales තමයි ඒක හෙට මට පුළුවන් customer ට call කරලා ඒ අඩු ගානට බඩු ගත්ත කියලා අහන්න නේද okay let's go මේ වගේ conditional formattings දාගන්න පුළුවන් මේවා සේරම simple conditional formattings මට පුළුවන් මේ home එකේ මේ conditional formatting වලින් දාගන්න පුළුවන් දේවල් තමයි මේක ඉතින් මේකට වඩා මම අනිත් එකට යන්නම් right conditional formatting එකේ advanced conditional formatting උත් අපිට දාගන්න පුළුවන් Copilot එකට කියලා right මෙතන මට ඕන conditional formatting එකක් දාන්න මෙන්න මෙතන මොන හරි value එකක් තියෙනවා නම් මට border එක දාගන්න මේ සම්පූර්ණ border එක දාගන්න ඕනේ right මේ border තියෙන්නේ එතකොට මේ හැමතැනම borders එන්න ඕනේ automatically අලුතෙන් value එකක් දැම්මොත් ඒකටත් border එක එන්න ඕනේ මම ඕක තමයි මෙතන ලියලා තියන්නේ මම right මම දාලා ඊට පස්සේ explain කරන්නම් කලින් run කරමුකෝ right so මෙතන වෙන්නේ apply conditional row මෙතන row borders මේ rows වලට borders දාන්න within a range right within the range ඒ කියන්නේ මේ rows range එක ඇතුළතදී based on the first column cell මේ first column cell එකට අනුව මම දන්නේ මේක යා තේරුම් ගන්නවද කියලා මගේ භාෂාව හරි දාලා තියෙන්නේ වගේ right and extend the rule to additional blank rows for future entries මට දැන් අලුතෙන් data දානකොටත් ඕක apply වෙන්න ඕන කියලා තමයි මම කියලා තියෙන්නේ right මම ගන්න කියලා දෙන්නම්. ඉතින් සමහර කටියට ඉංග්‍රීසි බැරිව තියෙන්න පුළුවන්. දැන් ඕන තරම් තියෙනවා සිංහලෙන් කියලා ඉංග්‍රීසි එකට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. ඕක ගෙනල්ලා මෙතන දාගන්න පුළුවන්. මම දන්නේ මම try කරලා නැහැ සිංහලත් වැඩ කරනවා ඇති.
right ඒකත් try කරලා බලන්න පුළුවන් ඕනනම් දැන් ටෙස්ට් කරලා බලන්න පුළුවන් අපිට එතන මම value එකක් දානවා sorry එතන මම value එකක් දාන්නම් දැන් බලන්න border එක automatically ඇවිල්ලා තියෙනවා right so මෙන්න මෙහෙම advanced conditional formatting අපිට දාගන්න පුළුවන් right තව example එකක් බලමු මෙතන extract data මේක interesting එකක් මම හරි කැමතියි මේකට හේතුව වෙවිලා data analysis පැත්තේ ඉන්න කට්ටිය ඉන්නවා නම් මෙතන right ඔයගොල්ලන්ට පුළුවන් දැන් මෙතන අපේ sales profit මේ දෙකම තියෙනවා location product right product එක තියෙනවා ඒකේ sale එක තියෙනවා මේ දෙකනේ important මෙතන right profit එක මේකේ අපි මේ date එක අපේ මේ date එක තියාගෙන මේ sale එක ගොඩාක් දේවල් අපිට extract කරලා ගන්න පුළුවන් right for example date එකකින් අපිට පුළුවන් day එක ගන්න right මොන day Thursday ද Friday ද එතකොට මේ sale එක Thursday ද sale ද වැඩි වෙලා තියෙන්නේ Sunday වැඩිද Monday වැඩිද රැට වැඩිද time එක තියෙනවා නම් මෙතන time එකක් නැහැ එතකොට day එක ඒ වගේම month එක මොන මාසෙද වැඩි මේ year එක මොන year එකේද මේ අවුරුදු 10ක data නම් මොන year එකේද sale එක වැඩි right ඒකත් එක්කම අඩු කවදද right වැඩි කරන්න ඕන කොයි වෙලාවෙද ඒ වගේ දේවල් ගොඩාක් ඇනලයිස් කරන්න පුළුවන් ඒකත් එක්කම අපිට දාන්න පුළුවන් quarter එක දාන්න පුළුවන් quarter 1 quarter 2 කියලා ඒ වගේම අපිට පුළුවන් season එක මොන season එකේද sale එක වැඩි sale එක අඩු trend එක මොනවද කියලා ඇනලයිස් කරගන්න මේ සේරම බලන්න පුළුවන් එක date එකක් තියාගෙන අපිට right ඒ ලේසි නෙමෙයි date කියලා කියන්නේ මේ මම මගේ trainings වල ගොඩාක් දුරට කරන්නේ මේ date එක හරියට හදාගන්නේ කොහොමද කියන එකට වෙනම chapter එකක් පොඩි දෙයක් නෙමෙයි so හැම කම්පැනිම සමහර කම්පැනිස් අප්‍රෝච් කරනවා මේ date එක හදලා දෙන්න කියලා ඒ කියොත් ඒගොල්ලෝ ඒක වැඩ කරන කට්ටිය හරියට ඒකට ඉම්පෝටන්ට් දීලා ඒක හදලා නැහැ ගොඩාක් දුරට ඒක අනා ගන්නවා ඉතින් ඒක හරි අමාරුයි හදන්න date කියලා කියන්නේ මේ මාසයි date එකයි මාරු කරලා එහෙට මෙහෙට කරලා දැම්මොත් කොහොමද ඒක හදන්නේ නේ even AI එකට හදන්න අමාරුයි එයා දන්නේ නැහැ නේ දැන් මෙතන 3යි 3 කියලා දැම්මොත් okay 3 වෙනි මාස 3 වෙනි date එක කියලා දන්නවා 3යි 4 කියලා දැම්මොත් ඒක normal time මේ date format එකට අනුව 3 වෙනිදා 4 වෙනි මාස කියලා තමයි අපිට ගන්න අපි දාන format එකට US format එකට අනුව ඒක 4 වෙනි මාස sorry මේ normal date එකට අනුව අපි 3 වෙනිදා 4 වෙනි මාස කියලා ගන්නනේ US format එකට අනුව ඒක 3 වෙනි මාසේ 4 වෙනිදා කියලා ගන්න. ඒක මාරු කරලා දැම්මොත් ඒකත් confuse වෙනවා right. ඉතින් මම කියන්න හදන්නේ මේ date එකට එච්චර date එක කියන්නේ powerful දෙයක්. ඒක තියලා අපිට ගොඩාක් data extract කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක use කරලා අපිට අපේ data එක trend එක analyze කරලා details බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට කලින් අපි දැනගන්න ඉන්න ඕනේ මේකෙන් මේ දේවල් කොහොමද extract කරලා ගන්න කියලා. ඒකට මම මේ prompt එකක් දාලා තියෙන්නේ. paste කරන්න right so මෙතන මම run කරන්න කලින් ඊට පස්සේ explain කරන්න right create column to ඔය columns හදන්නකෝ right extract short week days name short month name year එක quarter එක season එක ඒවා සේරම extract කරලා දෙන්න කියලා කියන්නේ දැන් මෙතන season එක extract කරන එක ලේසි නෑ quarter එක even quarter වුණා සමහර formulas දාන්න වෙනවා ඕක extract කරලා ගන්න ඒ වුණාට ඒ ප්‍රශ්නේ නෑ අපි කියපු ගමන් එයා වැඩේ පටන් ගත්තා columns ටික දාගත්තා දැන් එකින් එක එයා calculations කරන්න තමයි යන්නේ හරි simple ලොකුවට පොරි වෙන්න දෙයක් නැහැ ඒක කිව්වොත් අපි ගාව අපි Copilot එක තියෙනවා right so ගොඩාක් දුරට මෙතනත් එයා use කරන්නේ formulas and functions ඒ නිසා මේකේ එන answer එක ගැන පොරි වෙන්න දෙයක් නැහැ so මේ සේරම Tuesday දවසක වෙලා තියෙන්නේ හරියට හරි එකම day මේක ඒ නිසා Tuesday මේක month එක July මම done කරන්නම් year එක ඇවිල්ලා දාලා තියෙනවා quarter එක season එකක් දාලා තියෙනවා මම පල්ලෙහාට අරගෙන එන්න ඒක season එක වෙනස් වෙන්න ඕනේ autumn කියලා එනවා quarter එකත් වෙනස් වෙනවා year එකත් වෙනස් වෙනවා right මේ සේරම 2025 ද yes year එක same right so මෙන්න මෙහෙම මේ දැන් මේ date එක විතරයි තිබුණේ දැන් ගොඩාක් information තියෙනවා මේක තියාගෙන අපේ sale එක අපිට analyze කරන්න පුළුවන් right අපි බලමු Copilot function දැන් Copilot එකේ අපි බැලුවා formula generation ඒ වගේම auto formula එනවා ඒ වගේ දේවල් බලපුවා අපිට Copilot එකටම අදාළ function එකක් තියෙනවා කියන එකක් දැනගන්න ඕනේ අපි මම equal එකක් දාලා Copilot කියලා දාන්නම් දැන් මෙතන එයා function එකක් දාගත්තා එයාට දන්නේ නැහැ මෙතන මොනවද කරන්න ඕනේ කියලා ඒ නිසා Copilot function එකට මොනවද suggest කරලා නැහැ මෙතන කලින් මේ Copilot function එක ඇත්තටම basically අපි කියන්නේ කලින් prompt එක දෙනවා ඊට පස්සේ ඒකට අදාළ data එක දෙනවා ඒ වගේ දිදී යන්න පුළුවන් අපිට right කලින් prompt එක මොනවද prompt එකක් දෙනකොට අනිවාර්යයෙන් මේක අපි double quotation එක ඇතුළේ දෙන්න ඕනේ මම කියන්නම් මම extract date කියලා දාන්න date එක extract කරන්න right comma දැන් මම දෙන්න මෙන්න මේ data එකකින් right මේ data එකකින් date එක extract කරන්න right ඒක ප්‍රශ්නයක් නැහැ so කලින්
prompt එක දුන්නා ඊට පස්සේ context එක දුන්නා මෙන්න මේක තමයි context එක කමා ඊට පස්සේ මම දෙනවා okay ඒක ඇති මෙතන date එක extract කරන්න කියලා bracket එක වහලා enter කරන්න right දැන් එයා කරන්න ඕනේ මොනවද මේකේ තියෙන dates extract කරලා අපිට දෙන්න ඕනේ මේක බලන්න මේක messages මේකේ තියෙන dates එක එක විදිහට තියෙනවා ඕක තේරුම් ගන්න හරි අමාරු okay so sorry my bad මෙතන ඇත්තටම අපිට පුළුවන් equal copilot කියන function එක දාලා double quotation ඇතුලේ අපි කියවනේ extract date කියලා අපිට බෑ සේරම range එක දෙන්න. අපි එක value එකක් විතරක් දුන්නොත් ඇති. එයා සේරම range එක automatically calculate කරගන්නවා. ඒ නිසා කලින් ඒක පුළුවන් වුණා. දැන් ඒක බෑ. මම මේ එක value එක විතරක් select කරන්න. select කරලා bracket එක වහලා enter කරන්න. දැන් එයා මේ date එක extract කරන්න try කරනවා. දැන් බලන්න dates ටික extract කරලා තියෙනවා. right? මේ එක dates එක විදිහට එක එකනා දාලා තියෙන්නේ. මේක ලේසි නෑ. මේ තේරුම් ගන්න. right? තාම busy වගේ. කොහොම හරි extract කරලා ගත්තොත් හරි 21st of March 1996 එක විදිහට දාලා තියෙන ප්‍රශ්නේ මෙන්න මේ extract කරලා ගත්ත date එක කොහොමද බෑ අපිට format කරලා ගන්න right මේක ලේසි නෑ නේ ඔක එක විදිහට තියෙන්නේ මේක කරන්න පුළුවන් එකම කෙනා මේ copilot function එක විතර දැනට මම දන්න තරමට මම දන්නේ මේ condition සේරම දුන්නොත් අපිට පුළුවන් වෙයි සමහර වෙලාවට ලොකු formula එකක් දාන්න නැත්නම් VBA code එකක් ගහන්න but මෙතන පුළුවන් මේ වැඩේ කරන්න පුළුවන් copilot function එකට විතරයි මම ඒ වැඩේම ආයෙමත් දාගන්නම් copilot function එක දැම්මා double quotation එක ඇතුලේ මම කියනවා extract date කියලා sorry extract date කියලා මම දාගන්නම් date එක extract කරන්න මෙන්න මේක select කරනවා කලින් එක prompt එකක් දුන්නා ඊට පස්සේ context එක දුන්නා මම කමා එකක් දාගන්නම් so extract date කියන මේ prompt එකට මෙන්න මේ date එක මෙන්න මේකින් date එක extract කරන්න කියලා කිව්වා. දැන් මට පුළුවන් ආයිමත් prompt එකක් දෙන්න. this format කියලා දාන්න. මේ format එකට extract කරන්න කියලා. right? මොන කමා එක දාලා මොන format එකටද? මෙන්න මේ format එකට. right? bracket එක වහන්නම්. එතරම් මම කිව්වේ මෙන්න date එක extract කරන්න මෙන්න මේ data එක මෙන්න මේ data එකෙන් කියලා මේ data එක දුන්නා. ඊට පස්සේ මම කිව්වා මේ format එක කියලා. ඒ format එක තියෙන තැන මම select කළා එච්චරයි. මට පුළුවන් මේක දැන් run කරන්න. පොඩ්ඩක් ඉසි වැඩ කරන කමින් right so එයා සේරම මෙන්න මේ date month year කියන මේ format එකට දාලා දෙන්න ඕනේ right බලමු කොහොමද මේක වෙන්නේ කියලා. එක data එකට අනුව එයා වෙනම functions දාලා තමයි මේ වෙලේ කරලා දෙන්නේ right බලන්න මේක කරලා ඉවරයි සාමාන්‍යයෙන් ඒවා වෙලේ වෙනවා right complete නැද්ද usually මෙහෙම වෙන්නේ නැහැ usually මේක හරියට එනවා මම දන්නේ නැහැ කියලා but again මම දන්නේ නැහැ කියලා නැත්නම් අපිට මෙහෙම කරන්න පුළුවන් usually මේක මම දානකොට හරියට එනවා අපිට පුළුවන් මෙන්න මෙතන right equal එකක් දාලා copilot කියන function එක දාලා මම කියන්නේ මෙතන double quotation format date to this format කියලා දෙන්නම් කමා මොනවද මෙන්න මේක right sorry නෑ එතකොට මට date format එක දෙන්න බෑනේ okay double quotation format this data මේ data එක format කරන්න කොහොමද මෙන්න මේ data එක කමා එතකොට this format කියලා දෙන්න දැන් මේවා වෙනස් වෙලා තියෙන දවසින් දවස වෙනස් වෙනවා දැන් බලමු මේකින් ආරම් දීලා බලමු වෙඩේ වෙනවද කියලා නෑ මොන හරි ඉෂුව එකක් තියෙනවා මේකේ ලොකුවට වරි වෙන්න එපා අපිට පුළුවන් වෙනවානේ මේක එක්ස්ට්‍රැක්ට් කරලා ගන්න මේක නම් කලින් නම් වැඩ කළා මොන හරි හේතුවකින්ද එක්කෝ මගේ prompt එකේ ඉෂුව එකක් තියෙනවා එහෙනම් තව විනාඩියක් කරන් try කරලා බලමු නේද එච්චර build up එකක් දුන්නේ මේ format මේ function එකට වැඩ කළේ නැත්නම් වැඩක් නැහැ නේද copilot කියන function එක මම කලින් double quotation එක ඇතුලේ මේක මොන හරි prompt දාලාද තියෙන්නේ right extract the date in the following format කියලා දාමු right extract the date කියලා දාන්න කමා මෙන්න මේකින් extract කරන්න කමා double quotation එක ඇතුලේ in the following format කියලා දෙන්න කමා ඊට පස්සේ මෙන්න මේ format එක select කරන්න bracket එක වහලා enter කරලා බලමු දැන් වැඩේ වෙනවද කියලා right
කනෙක්ෂන් එරර් එකක්. ඒ මේ කනෙක්ෂන් එරර් එකනේ. රයිට්. එයා බෙදේ හරි මේ ෆන්ක්ෂන් එක වැඩ කරනවා මොන හරි ඉෂුව එකක් හින්දා කනෙක්ෂන් එරර් එක. මේක ආයිමත් මේ ටික ඩිලීට් කරලා දාලා එන්ටර් කරලා බලන්න. එතන මොන හරි හේතුවක් හින්දා කනෙක්ෂන් එරර් එක. but again ඔයාලට තේරෙලා ඇති මේ ෆන්ක්ෂන් එක කොහොමද වැඩ කරනවා කියලා. ඔය දන්නේ මේක but again this is how it works. right? Okay, පොඩි දේවල් තුනක් තියෙනවා එකත් එක මගේ සෙෂන් එක මම කන්ක්ලූඩ් කරගන්නම්. මෙතන ඇවිල්ලා data cleaning. right? දැන් මෙතන මගේ data එක පොඩ්ඩක් මේක පොඩ්ඩක් බලන්න කවුරු හරි මේ බලන්න නැත්නම් මේක පොඩ්ඩක් මේ තේරුම් ගන්න. මේ data එක ඇවිල්ලා මේ dates බලන්න එක එක විදිහට තියෙන්නේ. spaces දාලා center කරලා එක එක format වලින් තියෙනවා. ඒ වගේම first name එක බලන්න capital simple spaces සුවා මේකත් බලන්න එක එක තැන් වල තියෙනවා. මෙතන gender එක female male කියන එක හරියට දාලා නැහැ. එක එක විදිහට දාලා තියෙනවා. right positions බලන්න IT කියලා දාලා තියෙනවා clerk කියලා accountant ඒක clear නැහැ. හරි manager MGR කියලා දාලා තියෙනවා. right? okay. so ඒ වගේම මේ address එක and මේ street name එක එකත් පැහැදිලි නැහැ. එක එක spaces අනම්මනම් තියෙනවා. මේ data එක completely messy data එකක්. right? මේ data එක හදලා ගන්න ඕනේ. සේරම data එයාට හදන්න බෑ. බලන්න මෙතන kilograms වලින් තියෙනවා. මේ centimeters වලින් තියෙනවා. ඒවා සේරම clean කරන්න ඕනේ. මට කියන්න පුළුවන් එක එක columns මෙන්න මෙහෙම හදන්න කියලා. for example මට පුළුවන් මෙන්න මේ ටික highlight කරලා right? මට පුළුවන් clean the date format කියලා මොන හරි එකක් දාන්න පුළුවන්. right? clean the date format මම run කරන්න. මම highlight කරලා තියෙන්නේ ඒ නිසා නැත්තත් හරියට පුළුවන් වෙන ඕනේ ඒක හොයාගන්න. මෙන්න මේ date format එක clean කරන්න කියලා මම දුන්නා. බලමු මෙයා මොනවද කරන්න කියලා. What should I clean in data? Clean, okay, sorry, not data format. Clean the date format. කියලා මම දානවා. sorry, it's data නෙමෙයි date එක වෙන්න ඕනේ. right? මේ ටික clean කරන්න කියලා දාලා තියෙන්නේ. දැන් එයාට තේරෙනවා එයාට තේරුන්නේ නැහැ කලින් data කියද්දී මොනවද මේ මනස කියන්නේ කියලා තමයි එයා අහපු ප්‍රශ්නේ. right? ඒගොල්ලන්ට මේ machine එකක් නේ machine එකට already machine එකක් ඒක තවත් confuse කරන්න හොඳ නැහැ අපි මං වගේ වෙන්නේ නැතුව හරියට ප්‍රශ්න අහන්න. right. මේ මොනවද කළේ දැන් data එක හරි format එකට දාලා එක format universal format එකකට අරගෙන ඉවිල්ලා තියෙනවා. right. ඒක already වෙලා තියෙන්නේ. තාම verify කරනවා මේක හරිද කියලා මෙයා. right. right. so blanks හතරක් තිබිලා තියෙනවා. ඕක remove කරලා තියෙනවා. මෙන්න මේ format එක තමයිලු මෙයා දාලා දීලා තියෙන්නේ 213ක් අදලා දීලා තියෙනවලු done. දැන් එකින් එක කරන්නේ නැතුව මම undo කරන්න data එක එහෙමම තියෙනවා. මම දැන් මේකට සම්පූර්ණයෙන්ම data එක clean කරලා දෙන්න කියලා මම කියන්නම්. right? clean all the data. clean all the data. right? ඊළ බලමු මම try කළේ නැහැ. clean all the data කියලා දීලා බලමු. මෙන්න මේකේ එක එක data එක එක විදිහට තියෙන්නේ. බලමු මෙයා මොනවද කරන්න කියලා. මේක table එකේ නෙමෙයි තියෙන නිකන් data එකක් විතරයි. බලමු මෙයාගේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. clean all the data. simple prompt එකක්. මේක එක එක විදිහට තියෙන්නේ මගේ understanding එක එයා මේ සේරම කරලා දෙන්න ඕනේ කියන එක. තව පොඩකින් කියද්ද දන්නේ ඔයා මොනවද කියන්න හදන්නේ කියලා. let's see. ලොකු වෙලාවක් ගන්නවා. right? එයා තේරුම් ගත්තා මගේ ප්‍රශ්නේ. එයා පුළුවන් data ටික පුළුවන් විදියට තේරුණු විදියට දැන් clean කරනවා. මට පුළුවන් වෙන sheet එකක clean කරලා වෙන sheet එකක දාලා දෙන්න කියලා කියන්න. එහෙම නැතුව මේකෙන්ම change කරන්න කියලා පුළුවන්. කලින් එයා data එක change කළේ නැහැ. දැන් එහෙම නෙමෙයි. ඒ data එකම එයාට change කරන්න පුළුවන්. right? ඉතින් එක එක විදියට phone numbers තිබුණා. ඔය සේරම adjust කරලා තියෙනවා. සමහර තැන් වල ප්‍රශ්න තියෙනවා. එයා එකින් එක check කරනවා කොහොමද ප්‍රශ්න තියෙන්නේ කියලා. ඕක නැතුව අනිත් ඒවා සේරම clean කරලා දෙනවා. දැන් මෙතන තිබුණු ප්‍රශ්න සේරම එයා solve කරලා ඉවරයි. right? ඒ වගේම මේ ඒවා සේරම ගොඩක් දේවල් කරක් මේ සෙන්ටිමීටර් කිලෝග්‍රෑම් කියලා දාලා තිබුණු සේරම clean කළා එයා. ඉතින් done. so මේ පුළුවන් දේවල් සේරම එයා ලස්සනට clean කරලා දීලා තියෙනවා. සමහර දේවල් මම හිතුවේ මෙතනත් එයා මේ data එක flat number 7am කියලා එන්න බෑනේ. ඕකත් clean කරයි කියලා. ඒක clean කරලා නැහැ. මෙන්න මෙතනත් data එකක් එයා numbers වැඩි එයාට මොනවද කරන්න බෑනේ. එයා දන්නේ නැහැ හරියට මොනවද phone number කියලා. so එයා ඒ පැත්ත clean කරලා නැහැ. so මේ වගේ data එක ලස්සනට clean කරලා ගන්න පුළුවන්. ලොකු ප්‍රශ්නයක් නැතුව. මේ ලොකුවට වද වෙන්නේ නැතුව. right? okay next ඇවිල්ලා accounting පැත්තේ කවුරු හරි ඉන්නවනම් අනිත් පැත්තේ ප්‍රශ්නයක් නැහැ.
මෙතන ට්‍රයල් බැලන්ස් එකක් තියෙනවා. ඉතින් accounting පැත්තේ නැත්තම් ට්‍රයල් බැලන්ස් කියලා කියන්නේ අපි accounts හදද්දී සේරම data double entries දාලා වෙලා අන්තිමට බැලන්ස් එකක් තියෙනවා. මෙන්න මේ බැලන්ස් එක තියාගෙන තමයි අපි financial statements හදන්නේ. financial statement කියලා කියද්දී income statement, profit and loss කියලා බලන්න. අනිත් එක trial balance ඒ කියන්නේ balances වමටයි දකුණට දාලා assets කොච්චරක් තියෙනවද කියන අපේ assets කොච්චර total තියෙනවද? ඒ වගේම අපි liability කියන්නේ අපි දෙන්න ඕන ගණන් කොච්චරක් තියෙනවද කියලා balance කරලා බලන එක. ඒකේ cash flow නම් තියෙනවා. මම හිතන්නේ මෙයා දන්න තරමට income statement එකයි balance sheet එකයි හදලා දෙයි. මට පුළුවන් ඒක අහන්න හරි කියනවද නැහැ. මොනවත් නැහැ. මම දාන්න create financial statement. So පොඩි business එකක් කරන කෙනෙක් නැත්නම් personal finance එකක් හදන කෙනෙක් මෙන්න මේ වගේ auditor-ට දෙන්න කලින් අපිට බලා ගන්න පුළුවන් අපේ financial statement එක කොහොමද තියෙන්නේ කියන එක. right? ඒකේ අදහස ගන්නත් පුළුවන් අපිට. බලමු එයා කොහෙද මේ වැඩේ කරන්නේ කියලා මෙන්න මෙතන දාමු. එතන ආන්සර් එක දෙනවද කියලා බලමු. Okay, which financial statement? Okay, full set. මොනවද හදන්න ඕනේ කියලා අහනවා. මම සේරම කියලා කියන්න. දැන් බලමු. මොකද කරන්න කියලා. right? So trial balance එකකින් financial statement හදනවා කියලා කියන්නේ ඒක ලොකු process එකක්. right? So ඒ වෙලේ අපිට මෙයාට කියලා කරගන්න පුළුවන්. ඉතින් ඒක හරියද නැද්ද කියන එක අපි verify කරගන්න ඕනේ. අඩුමතරමේ understanding එක කරෙන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි මේක වෙන්නේ. මෙන්න මේක තමයි balance එක කාට හරි දීලා කරන්න කලින්. right? So තාම කියවනවා මේක. කියවලා trial balance එකක් මේකෙන් profit and loss එක කියන්නේ income statement එක හදන්න පුළුවන් කොච්චර profit loss ද කියන බලලා ඊට පස්සේ අපිට බලන්න පුළුවන් balance කොච්චර තියෙනවද කියලා. ඉතින් මේක පොඩි වෙලාවක් ගන්නවා මේක ගහපු ගමන් අනිතිව වගේ ඉන්නේ නැහැ. ඊට අපි පොඩ්ඩක් patience එකේ ඉන්න ලොකු දේවල් කරද්දි. right? Reading the trial balance. Perfect. එයා වෙන sheet එකක ගිහිල්ලා තමයි මේ වැඩේ කරන්නේ. මම හරියට කරනවද නැද්ද කියලා මම නෙමෙයි කරන්නේ AI. ඒ නිසා වැරදුනොත් මට බනින්න එපා. එනකොට තාම එයා වැඩේ කරනවා. ඒ නිසා මේවා වෙනස් වෙයි කියලා මම හිතනවා. total revenue කියන sale එක කොච්චරද? ඒතකොට cost එක කොච්චරද? return and allowance. ඊට පස්සේ cost එක, gross profit එක, operating expenses ඒවා සේරම දාලා අපි මෙතන income statement එක හදනවා. මෙතන balance sheet එක හදනවා. බලමු. දාලා තියෙන complete වුණා නම් මෙතන වැරදි මේ මොන හරි හේතුවක් හින්දා මේ answer එක හරියට ආවේ නැහැ. මේකේ formula එකේ වැරද්දක් වෙලා තියෙනවා. මට පුළුවන් delete කරලා අපි simply trial balance එකේ දෙන්න ලොකුවට අහන්න නැතුව අපි create income statement and balance sheet කියලා දාමු. එන්නේ ලොකුවට අහන්න නැතුව පොඩියට අහමු. ඒ calculations වල errors වෙන්නේ නැතුව. එතකොට හැම scenario එකෙන් cash flow statement කියලා බලද්දී එයා ඒකත් කල්පනා කරන්න ඕනේ. එතකොට statement changes in statement of equity කියද්දී ඒ පැත්තෙත් බලන්න ඕනේ. එතකොට අපිට fixed asset සම්බන්ධයෙන් බලද්දී ඒ පැත්තත් කල්පනා. ඒ හැමතැනම කල්පනා කරන්න ඕන හින්දා අපි simply statement දෙකක් විතරක් දෙන්න කියලා කියමු. මොනවද කරන්න කියලා බලමු. don't worry මේක කලේ නැත්නම් අපි අනිත් එකට කොහොමද යනවා. ලොකුවට worry වෙන්න එපා. right? trial balance එක බලනවා එයා. බලලා අලුත් financial statement එක හදලා දුන්නා. right? simple. මම කිව්වේ asset and liabilities. yes. ඒකට මේකේ total එක එන්න ඕනේ. මොන හරි කරලා දෙයක් දීලා තියෙනවා. but again ඒක verify කරගන්න ඕනේ. මේක තමයි income statement එක. net income එක දාලා තියෙන. හරිද නැද්ද කියලා මම බලන්නේ දැන්. but again මෙන්න මෙහෙම ලේසියෙන් මේ වැඩේ අපිට කරගන්න පුළුවන්. right. ඇත්තටම මේක විතරක් නෙමෙයි මම මේක example එකකට දාගත්තේ නැහැ. එළියේ ඉඳලා අපිට data ඇතුළට ගෙන්න ගන්නත් පුළුවන්. right? දැන් organize කරලා තියෙනවා. දැන් අපිට research market research කරන්න ඕනද? ඒක කරන්නත් පුළුවන්. අපේ කම්පැනියට දැන් කියමුකෝ ලංකාවේ තියෙනවා service providers, telecommunication service providers, Hutch, Dialog, SLT. so මේගොල්ලන්ගෙන් performance මොනවද කියලා compare කරලා බලන්න පුළුවන් ඕල් හැම angle එකකින්. එහෙම නැත්නම් ලංකාවේ share market එකේ මොන share එකේද සල්ලි දාන්න ඕනේ අපි top 10 companies දෙන්න මට. ඒකත් insider information බලලා ඒ වගේ information ටික බලලා කියලා කියන්න පුළුවන් එයාට. ඒක සේරම analyze කරලා මෙන්න මෙතන invest කරන්න කියලා එයා දෙනවා. so මේ වගේ දේවල් වලට අපිට use කරන්න. එතකොට මෙතන එයා information සේරම ගෙනල්ලා දෙයි. ඒ වගේ දේවලුත් අපිට කරන්න පුළුවන්. ඉතින් ඒ පැත්තේ දැනුම තියෙන කට්ටියක් ඉන්නෝනේ හැමෝටම මේ දැනුම නැති නිසා මම ඒ පැත්තට ගියේ නෑ. market research අපිට කරන්න පුළුවන්. competitor analysis කරන්න පුළුවන්.
ඒ දේවල් සියල්ලම ලේසියෙන් මෙතන කරගන්න පුළුවන්. right. okay finally තව data එකක් තියෙනවා මෙතන. අපේ payroll data එකක්. මෙතන employee ID, employee ගේ නම, sex, ඊට පස්සේ day join expiry date නෙමෙයි මේක වෙලා ඒගොල්ලෝ අස්ුණු දවස මේක day එක දාලා තියෙන නැත්නම් මේක 0 කියලා තියෙන හින්දා තමයි ඔක වෙන්නේ නම්බර් එක. ඒ වගේ ඉන්ෆෝමේෂන් ඒගොල්ලන්ගේ salary එක gross salary EPF pay blah blah සේරම දාලා final net salary එක නිකන් දාලා තියෙනවා. මං කියන්නේ මෙතන මට dashboard එකක් හදලා දෙන්න. මෙන්න මේක තියලා payroll dashboard එකක් හදන්න කියන එක තමයි මම දාලා තියෙන්නේ. ඒකේ මට charts ඕන ඒ වගේම right payroll dashboard එකක් හදන්න charts දෙන්න summaries දෙන්න ඒකත් එක්කම හැම area එකම consider කරන්න. consider all the areas include a filter for month. මෙතන ගොඩාක් මාස month තියෙනවා. ජනවාරි ඉඳලා දෙසැම්බර් වෙනකන් 2026 දත්ත තියෙනවා. තාම අවුරුදු ඉවරත් නැහැ. ඒ වුණාට දෙසැම්බර් වෙනකම්ම මේ data තියෙනවා. payroll data right. so මේක monthly මට select කරලා ජනවාරි වල මොනවද payroll dashboard එක කොහොමද කියලා select කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒකයි මම කියලා තියෙන්නේ. ලොකු දේවල් නෙමෙයි මෙතන තියෙන්නේ. මම run කරන්න. ඊට පස්සේ මෙතන පේනවනේ. dashboard එකක් හදන්න cards charts ඒ වගේම summaries දාන්න සේරම information consider කරන්න. ඒ වගේම filter එකක් දාන්න මාසෙට ඒක අමතක කරන්න එපා කියලා මම මෙයාට කියලා තියෙන්නේ. දැන් අපි relax එකේදී බලමු මොනවද වෙන්නේ කියලා. මේක අන්තිම එක නේද ජිෆ්‍රී? yes මේක right. අන්තිම එක. එහෙනම් in the meantime රුෂ්ටි පොඩ්ඩක් ready වුණත් හරි. මම හිතන්නේ පොඩ්ඩක් වෙලා වැඩියෙන් ගත්තා because ඔක්කොම පෙන්නන්නත් එපයි. ඔක්කොම කියන්නේ this is just a part of so many. right so we have අපේ අර full day program එකක් තියෙනවා මම ඒකත් පොඩ්ඩක් පෙන්නන්නම් මේක මේ වුණාට පස්සේ but in the meantime රුෂ්ටි ready then? Yes, sir. Yeah. okay perfect so nice so dashboard is being built. ඒක build වෙන ගමන් තියෙන්නේ. this agent function I love it Jeffrey yeah මගේ පරණ documents අර data sheets ඔක්කොම ටික අරගෙන මම දැන් full on clean කරගෙන යන්නේ agent function එකේ මගේ තිබ්බ එක database එක 39000 Microsoft partners in Asia so it's full of Asia මම agent ගෙන් අහලා මං කිව්වා මේ ඒක නම විතරයි තිබ්බේ partner ගේ මං කිව්වා මේ partner ගේ නම අරගෙන මොන රටේ ඉන්න පුළුවන්ද කියලා මට column එක කියන්න කියලා it cleaned out and said this is in Australia Singapore, this is in Malaysia, this is in India කියලා it gave me a full sheet within few minutes. The capability is beyond imagination. Awesome. So තාම වැඩ කරනවා එයා. මේ හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. සමහර වෙලාවට පොඩ්ඩක් එහෙට මෙහෙට කරගන්නවා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ ආයිමත් අහලා එයාගේ වැඩේ කරගෙන පොඩි ළමයෙක් කියලා හිතාගමුකෝ. එයයිනේ. so එහෙට මෙහෙට වුණොත් අපිට කියන්න පුළුවන් එයාට මේක හදලා ගන්න කියලා. තාම වැඩේ බලමු. right මම හිතන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා මේ සැරේ. so එයා summaries දානවා. ඒ summary එකට අදාළ දැන් එකිනෙක දාලා බල යන්නේ මෙතන බලන්න top 10 employees. දැන් එයා spill එකේ error එකක් එනවා. එයා check කරනවා okay error එකක් එනවා. එයි එන්නේ. ඊට පස්සේ ඒක හදනවා. ඔහොම තමයි මේ වැඩේ කරගෙන යන්නේ. right trial and error. so don't worry මේවා සේරම හරියයි මේක complete වුණාට පස්සේ තාම වැඩේ වෙනවනේ. dan මම මේක පොඩ්ඩක් adjust කරගන්නම් right පොඩ්ඩක් zoom out කරගන්නම් මෙන්න මේව තමයි තියෙන්නේ මට පෙන්නන්න බෑ නැත්තම් zoom out කළේ නැත්තම් මේකට අදාළ charts තමයි මෙහා පැත්තේ දාලා තියෙන්නේ right so values ටික දාලා තියෙනවා මේක පොඩ්ඩක් adjust කරගන්න පුළුවන් අපිට right මේකට අදාළ charts තියෙන්නේ මේව අපිට මේකෙන් අපිට අදහසක් ගන්න පුළුවන් මේ payroll එකට අදාළ දත්ත මොනවද කියලා මේකම dashboard එකක් විදිහට use කරන්න කියලා මම කියන්නේ ඉතින් මේ අදහස අරගෙන එතන වැරදි තියෙනවා නම් ඔව හදාගෙන දැන් බලන්න කොච්චර සේරම වගේ accurate information ගොඩක් දුරට අඩුපාඩු තියෙන්න පුළුවන්. ඕව check කරලා හදාගෙන අපේ dashboard එක අපිට හදාගන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් මම කිව්වොත් dashboard එකක් හදන්න කියලා කාටත් මොනවද කියලා මොනවද KPI
මොනවද ඉන්ෆර්මේෂන් කොහොමද හදන්න ඕනේ කියන අදහස නැහැනේ. ඊට මෙයාට දුන්න ගමන් අපිට තේරෙනවා මෙන්න මෙහෙම තමයි KPI එක මෙන්න මෙහෙම තමයි ඩෑෂ්බෝඩ් එක එන්න ඕනේ කියන අදහස. දැන් බලමු මෙතන ෆීමේල් මේල් කවුන්ට් එක දාලා තියෙනවා. ඒගොල්ලන්ගේ සැලරි එක දාලා තියෙනවා. ඉතින් මේ අදහස සමහර වෙලාවට අපේ ඔළුවට එන්නේ නැතුව තියෙන්න පුළුවන්. ඊට AI මොනවද කරන්නේ? එයා හරියට ඒක දාලා තියෙනවා. මම කලින් කිව්වා වගේ මෙතන drop down එකක් දාන්න කිව්වා මම. මේකත් මෙතනින් select කරන්න. බලන්න ජනවාරි වෙනවා. ජනවාරි එකට අනුව මේ දෙත්ත සේරම including charge සේරම වෙනස් වෙනවා. ඒකට අපිට පුළුවන් මෙතන select කරලා අපේ මාසෙට අනුව මේ data එක වෙනස් කරගන්න. Right, thank you very much අද session එකට අපේ special යන්න කලින් ඕගලන්ගේ අර certificate එකක් තියෙනවා. අනිත් එක දැන් අපේ රුෂ්ටිගේ පොඩි session එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් ඉඳලා බලන්න. in the meantime මම දැන් link එකක් දැම්මා මේක redeem කරගන්න. ඒකත් මේක තමයි ඕගලන්ගේ Microsoft Learn එකේ profile එක හදලා redemption හැටියට badges ටික claim කරන්න පුළුවන්. So even for your resumes or even for your career advancement, that is very important. So I put the link and then දාපු අන්තිම එක ඊට කලින් මේ form එකත් fill කරන්න. So guys, Rushti, take it over and please. And just a bit of introduction. Mata වැඩි Rushti ගැන I don't want to introduce. I want Rushti to introduce himself. But this is මේක තමයි Copilot එකේ power එක. Right? Rushti is a special champion, right? අපේ impact leader team එකේ. So මං Rushtiට පොඩි introduction එකක් කරන්න කියලා ඊට පස්සේ රුෂ්ටි ඕගලන්ට එයා කරන capabilities ටික පෙන්නයි. රුෂ්ටි, over to you. Can you hear me, Saha? Yes. Yeah. Can you see my screen also? My screen Yes. Right. Desktop එකේ පේනවා. All right. So iPhone හැමෝටම ඔයාව පේන්නේ රුෂ්ටි. අපිට ඔයාවත් බලා ගන්න පුළුවන්ද? okay. Okay. I see the background, but not you. Oh, there no, you it's okay. Yeah. Alright. Again, Ivan හැමෝටම and thank Sorry. you Zafa, Jeffrey මට මේ අවස්ථාව ලබා දුන්නාට මේ මගේ කතාව කියන්න ඔයගලන්ට Sorry, විශේෂයෙන් sorry, your face, only half of your face is visible. Can you tilt your screen a little bit? Yes, awesome. no, it's okay. Oh, okay, right. I think මම මුලින්ම මං ගැන කියනවා නම් මම මගේ උපාධිය කම්පියුටර් සයන්ස් වලින් ඉවර කරලා ඊට පස්සේ මගේ පළවෙනි ජොබ් එක විදියට මම මේ software පැත්තෙම තමයි වැඩ කරන්න ගත්තේ. ඒ වුණාට මට සතියයි වැඩ කරන්න හම්බුනේ මගේ ජොබ් එකේ. එකපාර මගේ ඇස් පෙනීම නැති වෙන්න ගත්තා. මං සම්පූර්ණයෙන්ම අන්ධ වුණා ඊට පස්සේ. ඒ වෙලාවේ ඉතින් කම්පියුටර් පාවිච්චි කරන කෙනෙක් විදියට මම හිතුවේ ආපහු මට ආයි කම්පියුටරයක් අල්ලන්න හම්බ වෙන්නේ නැති කියලා. ඒ වුණාට මම පුහුණු වුණා ඊට පස්සේ කම්පියුටරයක් කොහොමද අපි සද්දෙන් වැඩ කරන්නේ, එතකොට සද්දේ කම්පියුටරේ ස්ක්‍රීන් එකෙන් කොහොමද වැඩ කරන්නේ, සද්දෙන් විතරක් කම්පියුටරේ කොහොමද වැඩ කරන්නේ, ඊට පස්සේ තනියම පාරවල් වල යන්නේ කොහොමද සුදු සැරේට අරගෙන ඉතින් මම මේ හැම දෙයක්ම ඉගෙන ගත්තා. ඊට පස්සේ මට අවස්ථාවක් හම්බුණා මේ අපේ Zafa එක එකතු වෙලා AI පැත්තෙන් වැඩ කරන්න. එතකොට තමයි මම මුලින්ම Copilot ඉගෙන ගත්තේ. ඊට කලින් මම හුඟක් අනිත් දේවල් පාවිච්චි කරා AI tools. ඒ වුණාට Copilot ගැන ඉගෙන ගත්තට පස්සේ මට ඒක හරීම ලේසි කියලා තේරුණා වැඩ කරන්න. මම සාමාන්‍යයෙන් Copilot භාවිතා කරලා කරන වැඩ කිහිපයක් ඔයගලන්ට පෙන්නන්නම්. මේක තමයි main screen එක. මේක තමයි Copilot main window එක interface එක. අපි හැමෝම අපි හුඟක් ඉන්නේ Windows users ලා. මේක අපේ මේකෙම තියෙනවා Microsoft 365 Copilot main screen එක. ඒක මම හුඟක් භාවිතා කරන දේවල් තමයි Copilot එකේ මුලින්ම මම පෙන්නන්නම්. document එක summarize කරන්න පුළුවන් අපිට හරිම ලේසියෙන්. හරි මම මුලින්ම document එකක් upload කරන්න. මට summarize කරන්න ඕන එකක්. ඒකෙන් සාරාංශයක් ගන්න ඕන document.
දැන් ඕගොල්ලෝ හිතන ඇති මේ කොහොමද මෙයාට පේන්නේ කියලා. මේ ඔක්කොම කොහොමද මෙච්චර ඉක්මනට ડોකියුමන්ට්ස් ඇතුලේ යන්නේ. සෝ මෙයාගේ ස්ක්‍රීන් රීඩර් එකක් තියෙනවා. ඒ ස්ක්‍රීන් රීඩර් එක කියවනවා. මෙයා කීබෝඩ් එක එහෙට වෙලාවන් යනකොට. ඒකත් පොඩ්ඩක් කිව්වොත් හොඳයි. නැත්තම් කට්ටිය බලන්න මේ බොරුවක් කරන්නේ මේ රුෂ්ටි කියලා. මේ ඔක්කොම මම වැඩ කරන්නේ සද්දෙන් කම්පියුටරේ මට කියවනවා Windows වලම තියෙනවා narrator කියලා software එකක්. ඒක කියවනවා මම මොනවද කරන්න කියලා වැඩ ඔක්කොම. ඉතින් මම එක ડોකියුමන්ට් එකක් අප්ලෝඩ් කරා. මේ ડોකියුමන්ට් එක පිටු 20 ගානක ડોකියුමන්ට් එකක්. මට කියන්න පුළුවන් Copilot ලේසියෙන්ම මං Copilot කිව්වා මේ ડોකියුමන්ට් එක කියවලා මට දෙන්න කියලා පොඩි සමරි එකක් බුලට් පොයින්ට්ස් වලින්. සාමාන්‍යයෙන් ඉස්සර නම් අපි මුළු ડોකියුමන්ට් එකම කියවලා තේරුම් අරගෙන වැඩ කරන එක. දැන් අපිට හරිම ලේසි ડોකියුමන්ට් එකක් උනත් සමරයිස් කරලා ගන්න. Copilot එකේ විශේෂත්වය තමයි මේක Windows වලම තියෙනවා. අපි මම තව ඉස්සරහට පොඩ්ඩක් පෙන්නන්න ඉක්මනට අපි හැමදාම පාවිච්චි කරන tools Word PowerPoint ඒකෙත් Copilot තියෙන නිසා අපිට හරිම ලේසි Copilot එක පාවිච්චි කරන්න. ඔන්න මගේ සමරි එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ සමරි එකක් දීලා තියෙන ලස්සනට subjects වලට මේ topics වලට කඩලා each ඒක යටතේ bullets points වගේ දීලා තියෙනවා. මේක හරිම useful හරිම ප්‍රයෝජනවත් අපිට document එක summarize කරන්න Copilot එක භාවිතා කරලා. ඊළඟට මම පෙන්නන්නම් ඊළඟට මම අලුත් chat එකක් open කරන්න. right තව විශේෂ දෙයක් මම Copilot use කරලා කරන දෙයක් තමයි මට මගේම blog එකක් තියෙනවා. ඉතින් මම ඒකේ ලියනවා මොන වගේ දේවල්ද අලුත් විස්තර ඒ කියන්නේ ආබාධිත අයගේ ලංකාවේ ආබාධිත අයගේ මොන හරි විශේෂ ඉවෙන්ට් එකක් තිබ්බොත් මම ඒක ගැන ලියනවා. ඒ වගේ හුඟක් දේවල් මම කරනවා. ඒ හැම පෝස්ට් එකකටම ඉස්සර මට ඉමේජ් එකක් ඕන වුණොත් මම කරන්නේ මේ Google එකේ ගිහලා සර්ච් කරනවා. but දැන් නම් මට හරිම ලේසි Copilot එකටම කියලා මට අවශ්‍ය ඉමේජ් එකක් මට හදාගන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් මම දැන් කිව්වොතින් ඉමේජ් එකක් හදන්න කියලා කොහොමද මම මේ සෙෂන් එක කරන ආකාරය කොහොමද ඉමේජ් එකකට ගන්න කිව්වොත් Copilot එක කොහොමද ගන්න කියලා අපි නිකන් උත්සාහ කරලා බලමු. Done session. And here I'm showing the computer screen. ඔන්න මම කිව්වා Copilot image එකක් හදන්න කියලා කොහොමද online session එකක් කරන කෙනෙක්ගේ image එකක් හදන්න කියලා. දැන් මේක Copilot එක මට කියවනවා generating response එක කියන්නේ response එක හැදීගෙන යනවා කියලා කියනවා. එතකොට මම දන්නවා ඒක වෙනවා කියලා. තාම හදනවා කියලා. Copilot එකත් interface එකත් ඒ කියන්නේ මේ තියෙන විදිහට වෙනස් වෙනවා. දැන් හුඟක් දියුණු වෙලා තියෙනවා. තව දේවල් add වෙලා තියෙනවා. මම හිතන්නේ ඉස්සරහට Copilot Windows use කරන අපිට නැතුවම බැරි දෙයක් වෙනවා අනිවාර්යෙන්ම. Windows වල තියෙන AI tool එකක් විදිහට. image එක තාම හැදීගෙන යනවා කියනවා. right image එක හරි වගේ
දැන් ඉමේජ් එක ආවට ඉතින් මට පේන්නේ නැහැ ඉමේජ් එකේ මොනවද තියෙන්නේ කියලා. මට ඒක Copilot ගෙන් අහන්න පුළුවන්. තව විදියක් අපිට යූස් කරන්න පුළුවන් තමයි අපේ voice command එක දීලා අපිට Copilot එක යූස් කරන්නත් පුළුවන්. මම මෙතන start dictation කියන බටන් එක ක්ලික් කරනවා. Hey Copilot, can you describe this image in detail? I am blind. Right. ඉතින් Copilot මම කිව්වා මේක explain කරන්න කියලා. ඒක මට voice command එකකින් දෙන්නත් පුළුවන් dictate වෙන්න. ඔව් Copilot එක මට මේ image එක දැන් describe කරයි කොහොමද image එක ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔව්. මේක ඔයගලන්ටත් ප්‍රයෝජනවත් වෙන දෙයක්. මොකද කිව්වොතින් අපි හැමෝම social media වල අපි එක එක post දාද්දී අපි images දානවා. එහෙම images දාද්දී කවුරු හරි දැකලා තියෙනවද setting එකක් තියෙනවා all text කියලා. ඒ all text කියලා කියන්නේ ඒක දාන්නේ අපි වගේ screen එකෙන් use කරන computer use කරන අයට පින්තූරේ පේන්නේ නැති නිසා ඒ all text එක කියවනවා මේ image එකේ මොනවද තියෙන්නේ කියලා. ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඇයි කියලා කිව්වොතින් අපේ post එකේ visibility වැඩි වෙන. ඒ කියන්නේ post එක හුඟක් දුර යන්නේ. ඒ කියන්නේ හැමෝටම reach වෙන්න ඒ all text දාන එක ඉතාමත්ම වැදගත්. ඒ කියන්නේ all text එක දැම්මා කියන්නේ ඒ post එක හොඳ post එකක් කියලා AI මේ ඒගොල්ලන්ගේ tools වලින් අඳුන ගන්නවා. ඒක නිසා ඔයගොල්ලන් අද ඉඳන් පුරුදු වෙන්න ඔයගොල්ලන් දාන images වලට all text එක add කරනවා. all text එක කියලා කියන්නේ image එකේ මොනවද තියෙන්නේ කියලා පොඩි විස්තරයක්. හරි? දැන් මේක මට Copilot එක හදලා දීලා තියෙනවා. ඔයගලන්වත් මේ Copilot use කරනවා නම් මේක කෙලින්ම copy කරලා all text කියන box එකේ ඔයගලන්ට save කරන්න පුළුවන්. හරි? right. so ඒවා තමයි මම ගොඩක් වෙලාවට භාවිත කරන්නේ. මම තව දේවල් කිහිපයක් පෙන්නන්න. දැන් මම මේක open කරාම Copilot එකේ තියෙනවා ඒජන්ට්ස්ලා කියලා කියන්නේ යම් කිසි දෙයක් කරන්න විතරක් හදලා තියෙන විශේෂ AI tools. එතකොට මේකේ තියෙනවා රිසර්ච් කියලා කියන්නේ අපිට ඕන දෙයක් රිසර්ච් කරන්න පුළුවන්. අපි උදාහරණයකට ටයිප් කරොත් මට කියන්න කොහොමද ලංකාවේ ආබාධිත අයගේ ගැන විස්තරයක් මොන හරි දෙන්න කිව්වොත් ලොකු රිසර්ච් එකක් හදනවා. පිටු 20ක විතර report එකක් අපිට ගන්න පුළුවන්. හැම තැනම ගිහිල්ලා ඒක සර්ච් කරලා ඒ වගේ report එකක් හදනවා. ඊළඟට analysis කියලා තියෙනවා. එතකොට අපිට අවශ්‍ය data analyze කරන්න මේ agent කියන ඒවාත් හුඟක්ම ප්‍රයෝජනවත් වෙනවා මේ main interface එකේ. මම තව එකක් පෙන්නන්නම් Word එකේ මම කොහොමද Copilot පාවිච්චි කරන්න කියලා වෙලාව ගන්නවා. එක්කමන්ට මම පෙන්නන්නම්. හරි? right. ඉතින් මේ Word එකේම තියෙනවා Copilot එක. දැන් අපි වෙන tool එකක් පාවිච්චි කරනවා නම් අපි ඒකේ type කරලා Word එකට ආපහු අරන් එන්න ඕන. ඒ වුණාට මේකෙම තියලා අපිට Copilot එකේ වැඩ කරන්න පුළුවන්. මම උදාහරණයකට පොඩි මේකක් කරන්න. මම පොඩි බ්ලොග් පෝස්ට් එකක් හදන්න කිව්වා Copilot කොහොමද බ්ලයින්ඩ් අය මේ කම්පියුටර් පාවිච්චි කරන්න කියන එකට. It didn't get typed. I didn't get that. Oh, sorry. Right, මම පොඩ්ඩක් ටයිප් කරන්න.
ඔව් දැන් හරි ලෝඩින් කිව්වා. අපිට අවශ්‍ය දේක් අපිට මේකෙම හදා ගන්න පුළුවන්. මේක විශේෂත්වය තමයි මම කලින් කිව්වා වගේ මම මේ පැත්තේ ටයිප් කරද්දී ප්‍රධාන ડોකියුමන්ට් එකේ Word ડોකියුමන්ට් එකේ ඒ අවශ්‍ය දේවල් එතන එනවා ඒ විදිහටම. අපිට පුරුදු Word PowerPoint මේවලම ඉඳලා අපිට මේ Copilot එක යූස් කරන්න පුළුවන්. right ඒක තාම හදීගෙන එනවා. තාම හැදෙනවා කියලා කියනවා. Generating response. මම මේකෙන් Copilot එකෙන් හදන ડોකියුමන්ට් එකක් ඒක කෙලින්ම අරගෙන මම ඉන්ටර්නෙට් එකේ දාන්නේ නැහැ. ඔයගොල්ලන්වත් එහෙම කරන්න එපා. හැම වෙලේම අපේ කන්ට්‍රෝල් එකේ තමයි අපි මේ AI වලින් අපි ගන්න දේවල් හුඟක් අපේ කන්ට්‍රෝල් එකේ යටතේ තමයි තියෙන්න ඕන. අපි චෙක් කරන්න ඕන. ඊට පස්සේ ඒවා හරියද කියලා බලන්න ඕන. ඊට පස්සේ තමයි අපි ඒවා යූස් කරන්න ඕන. හැම වෙලේම අපි human in loop කියලා කියන්නේ අපි තමයි මේකේ අනිවාර්යයෙන්ම අන්තිමට තීරණය කරන්නේ මේක ගන්නවද නැද්ද කියලා වෙනස් කරනවද කියලා. right මේක තාම load වෙනවා. හරිනේ හරි වගේ. ડોකියුමන්ට් එකක් ඇවිල්ලා තිනවා. මට පුළුවන් right මට මේකෙම තව විශේෂ දෙයක් කරන්න පුළුවන් මේ Copilot එකෙන්ම මට කියන්න පුළුවන් මේකට headings දාලා ඒ විදිහට හදන්න කියලා format කරන්න කියලා කියන්නත් පුළුවන්. ඔව් ඊට පස්සේ මේ Copilot එකම පුළුවන් මේක format කරන්න. මේක තමයි අපිට පුළුවන් මේ Copilot එක කියන්න මේ table එකක් විදිහට හදන්න කියන්න පුළුවන් point form විදිහට bullet විදිහට හදන්න කියන්න පුළුවන් topic වලට කඩලා දෙන්න කියන්න පුළුවන් ඕන දෙයක් මේ word එකේම තියලා අපිට වැඩ කරන්න පුළුවන්. ඒක තමයි මේකේ විශේෂත්වය. right හරි මේ document එක එතකොට මට මේ document එක save කරන්න පුළුවන්. AIFS right මම මේ document එක දැන් save කරලා තියෙන්නේ. මම generate වෙන්න දෙන්නේ උනාට මම නිකන් පෙන්නන්නම් ඔයගලන්ට එකක්. මේ කොහොමද අපි මේ document එක PowerPoint එකේ අපිට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා. right PowerPoint එකේ Copilot එක අපි ගත්තොත් right දැන් මම කරපු document එක ගන්න ඕන නම් අපි slash එකක් ගහුවොත් right මේ තියෙන්නේ මේ මම කලින් Word එකේ හදපු document එක තමයි මම මෙතනට දාලා තියෙන්නේ. ඒක ලේසියෙන්ම මට ගන්න පුළුවන් මොකද Word, PowerPoint, Excel මේ හැම දෙයක්ම Microsoft 365 එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා හරිම ලේසි
Copilot එකත් එක්ක වැඩ කරන්න අනිත් AI tools වලට වඩා. ඉතින් මට කෙලින්ම කියන්න පුළුවන් මේ document එක අරගෙන මේක use කරලා PowerPoint presentation එකක් හදන්න කියලා. right ඊට පස්සේ මට ඒකම අරගෙන එහෙමම email කරන්නත් පුළුවන්. කාට හරි email එක draft කරන්නත් Copilot පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මුළු flow එකක්ම වැඩ කරගෙන යන්න පුළුවන් දිගටම Copilot ෘෂ්ටි එක. එතන අර ටේප් මේකක් වගේ තියෙනවා පොප් අප් එකක් ඒක කැන්සල් කරොත් හොඳයි. okay Copilot. හරි සෆා මට මේ document එක ගන්න විදිය තමයි පෙන්වන්න ඕන උනේ. No problems. No, I think this is more than enough, right? Yeah, Katya, yeah. I think this is amazing, and thank you, Rushdie. You keep inspiring us, and you keep, motivating us. I mean, your disability doesn't stop, right? Navattanne, ඔයාට කරන්න ඕනේ මොනවාද කියලා. So you're going on your journey, and we love doing that. And not only Rushdie. Thank you everyone. Other join උනාට මේක අපි මේ community එක continuously අපි engage කරන්න බලනවා. අපි තව ඔය වගේ free sessions ඕගලන්ට ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. So be a part of it. තියෙන අර මේවා ටික පොඩ අර links වගේ තියෙනවා. ඒ ටික කොහොම හරි click කරලා be a part of it so that ඕගලන්ට certificate එකක් හම්බ වෙයි. අනිත් එක redemption codes and everything else. So something that I really wanted to show you also then other session එක ඔයගලන්ට Copilot එක ගැන වැඩි තව information ඕන නම් please do reach out to us. අපි team එක will guide you, will support you, will tell you all how you all can get it, whether you're as an organization or as a individual. One thing I wanted to show is how many of you are using the Copilot Pro? කී දෙනෙක් ඔයගොල්ලෝ Copilot Pro එක use කරනවද? use කරලා තියනවද? Can we show a raise of hands? The Copilot Pro, the paid version. So perfect. So something that I use very much is then especially made session එක පටන් ගත්ත ගාම අපි බැලුවා I mean මම on කරා Copilot එක මගේ minutes ටික මේක ගන්න ටික. Right, so basically what it does is it takes all the conversations අපි මෙච්චර වෙලා තිබ්බේව ටික. So especially when I get into meetings, right, it really helps us on that angle, right? So minutes ටික අරගෙන action items ටික දීලා ඊට පස්සේ